ජීවිතයේ සොඳුරුතර පුණ්‍යවන්ත මින් මත්තට මුණ ගැහෙන්නේ නැති මතු දිනක ඔබට මුණ ගැහිලාද නැති උත්තරීතර අවස්ථාවක් තමයි මේ මුණ ගැහිලා තියෙන්නේ. අපේ හාමුදුරුවෝ මුල් අනුශාසනාව පවත්වාදී කිව්වා මීට පෙර මෙහෙම එකක් දකින්න හම්බෙලා නැහැ කියලා. ඒ කියන්නේ පෙර මුණ ගැහිලා නැහැ. මතුද මේ වගේ එකක් අය මුණ ගැහෙන්නේ නැහැ. එකක් දෙපාරක් දකින්න හම්බෙන්නේ නැහැ. මේ ලෝකේ එකක් දෙපාරක් දකින්න හම්බෙන්නේ නැහැ. එක ගඟක් දෙවරක් නොදැකිය හැකියි. අනිත්‍යයි. මොහොතක් පාසා අනිත්‍ය වෙනවා. නිට්ටය වෙනවා. ඊ타ම ප්‍රීතියෙන් ලෙන්ගතුව හිටපු අඹුවක් සහ සැමියෙක් දෙදෙනා කතා වෙලා ජීවිතේ නිස්සාරයි කියලා අවබෝධ කරගෙන ඕන් දෙදෙනා බඹසර රකින්න. ස්වාමී බිරින්දෑ අතර තියෙන ලෞකික සබඳතා අතාරිනවා. අතෑරලා එක ගෙදර බඹසර රකිමින් ඉන්නවා. ස්වාමියා මිය දෙනවා. ස්වාමියා මිය දෙනවා. ස්වාමියා බඹසර සිල් බලෙන් දෙව්ලොව උපදිනවා. එක දවසක් දේවතාවා හිතනවා දිව්‍ය ලෝකේ ඉඳලා මා බිරිඳ බඹසර රකිමින් තවමත් ඒ උත්තරීතර සීලය ආරක්ෂා කරගනිමින් දිවි ගෙවනවාදයි කියලා බලන්න ඕන කියලා ආපහු මනුස්ස ලෝකයට එනවා ලස්සන කුමාරයෙක් වගේ. ඇවිල්ලා තමන්ගේ පෙර බිරිඳ පෙම්වතිය කරගන්න අදිෂ්ඨානයෙන් රංගපෑමක් කරනවා අර කාන්තාව ඉස්සරහා. වස්ත්‍රාභරණයෙන් සැරසී ඉන්න විලාසයෙන්ම ඇය දැනගත්තා දේවතාවෙක් කියලා. ඒත් ඇය නිහඬව හිටියා. දේවතාවා එනකොට තෑග්ගක් ගෙනාවා. පෙම්වතියට රත්තරම් පාත්‍රයක රත්තරම් පුරවලා අරන් ඇවිල්ලා පෙම්වතියට දුන්නා. පෙම්වතිය එපා කිව්වා. ඇයි මේක දෙන්නේ කියලා ඇහුවා. ඒ ගමන කිව්වා මං ආසයි ඔයා මගේ බිරිඳ වෙනවා නම් පෙම්වතිය වෙනවා නම් ඒ හින්දා මම මේ තෑග්ගක් හැටියට ගෙනාවේ කියලා. එපා කිව්වා. ප්‍රේමයත් එපා කිව්වා රත්තරම් පාත්‍රෙත් එපා කිව්වා. පිල්ලවත් ගෑණි උරු දුන්නොත් චාමර රත්තරණු ප්‍රේමේ දෙකම එපා කියයිද? කොමාරී ගෑනු කෙනා එපා කිව්වා. ඒ ගමන දේව පුත්‍රයෙක් ගියා යනවා. ගිහිල්ලා දෙවෙනි දවසේ එනවා රිදී පාත්‍රයක රත්තරන් අරන්. ඒත් ප්‍රතික්ෂේප කෙරුවා. තුන්වෙනි දවසේ එනවා ලෝකඩ පාත්‍රයකට රිදී එකක් පුරවාගෙන. රත්තරන් පුරවාගෙන එනවා. බෑ කියනවා. ඒකලා කියනවා ඔබ හරි මෝඩෙක්. ගෑණියක් යාළු කරගන්න ඔහොම ඇවිත් හරියනවා.
ගෑණියා පළවෙනි දවසේ ගෙනාපු තෑග්ග ප්‍රතික්ෂේප කළා නම් ඔබ ගෙනාවේ රත්තරන් පාත්‍රයක රත්තරන් පුරවල. ඒකත් ප්‍රතික්ෂේප කළාම ඊට වඩා වටිනා යමක් අරන් එන්න එපයි දෙවෙනි දවසේ එනකොට. තමුන්ගේ තියෙන මෝඩකමට ඊළඟ දවසේ ආවේ බාල එකක් අරන්. රිදී පාත්‍රයක රත්තරන් ගෙනා. තුන්වෙනි දවසේ එනකොට ලෝකඩ එක රත්තරන් ගෙනා. ඔහොම ප්‍රේමයේ වන්තිව අල්ලගන්න යාළු කරගන්න පුළුවන්. ඥානයේ ස්වභාවය ඊටත් වඩා වටිනා එකක් දුන්නොත් සමහර විට කැමති වෙන්න පුළුවන්. දේවපුත්‍රයා අහගෙන ඉඳලා කියනවා මම මෝඩ නෑ. මම පළවෙනි දවසේ වටිනා එකට වටිනා එකක් පිළිගන්නවා. දෙවෙනි දවසේ එනකොට ලෝකල් එකක් නේ. දෙවෙනි දවසේ එනකොට පරණ එකක්. ඒ පරණ එකට මං ඊට වඩා වටිනාකමින් අඩු එකක් දුන්නා. තුන්වෙනි දවසේ එනකොට මං ඊටත් වඩා පරණ එකක් තිබුණු නිසා ඊටත් වඩා වටිනාකමින් අඩු එකක් පිළිගන්නවා. ඒ කිව්වේ මොකද කියලා අහුවා. මගේ එහෙම අවලස්සනක් එහෙම වුණාද කියලා. ඔබට පෙනුනාට ඔබ ලස්සනයි කියා මං එදා පළවෙනි දවසේ රත්තරන් පාත්‍රයේ අරන් ආපු දවසේම ඔබ එකඟ වුණා නම් මට දීර්ඝායුෂක් තියෙන මට සිලුටු හුරු බුහුටි දින දෙකකින් පරණ නොවෙච්ච එකක් නේ හම්බෙන්නේ. එහෙනම් ඒ අලුත් එකට තමයි මං අලුත් වටිනාකමක් තියෙන එකක් දුන්නේ. දැන් ඔබ මරණයට ලං වෙලා දවස් දෙකක් තුනක් මට අර ගෙවන්න තිබිච්ච මදු සමයට තිබිච්ච වටිනා දවස් දෙකක් තුනක් ගෙවිලා ගිහිල්ලා ඔබ මරණයට ලං වෙලා ඔබ ජරාවටපත් වෙලා ඔබ දිරලා ඔබ පිරිහිලා ඒක ඔබට තේරෙන්නේ නැද්ද කියලා අහුවා. ඒ ගමන අරගෙන කුමාරිකාව හයියෙන් සාදු 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 කියලා සාදුකාරයක් පැවැත්තුවා. මම්මාගේ ස්වාමියා සමග බඹසර ගෙවූ කල මා වැඩූ සීලයේ සේම ආරක්ෂා කරගෙන ඒ පතිවෘතා ධර්මයේ රැකගෙන බඹසර සිල් රැකගෙන මා සැමියා යම් ප්‍රාර්ථනාවක් ලැබුවාද ඒ තන සොයා යනවා කියලා කිව්වා. ඒ ගමන දේව පුත්‍රයෙකුගේ විලාසයෙන් පෙනී හිටලා කියනවා සාදු 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 ඔබයි මායි පිරු සීලයේ බලයෙන් ඔබයි මායි අසු සද්ධර්මයේ බලයෙන් බවුන් වැඩු භාවනාවේ බෙලෙන් මේ ලෝක ධාතුවේ අනිත්‍ය දුක අනාත්මයයි කියන ත්‍රිලක්ෂණ ධර්මය මෙනෙහි කිරීමේ බලයෙන් මා මරණින් මතු දෙව්ලොව ඉපදුණා. ඔබටද දෙව්ලොව දිව්‍යාංගනාවක් වන්න වරම් ලැබේවා කියලා දේව පුත්‍රයා නොපෙනී ගියා. මම මේ චූටි කතාව ඔබට කිව්වේ අපිට මේ අහන ධර්මානුශාසනාව අහන මේ වෙලාව අය කවදාවත් පුතේ හම්බෙන්නේ නැහැ. මේ මා පවත්වන අනුශාසනාව ඔබට අය කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ වගේම අද ඔබ නිවැරදි මිනිහෙක් වෙලා ඔබේ තියෙන අඩුපහඩුකම් මකාගෙන ගුණවත්කම් පෝසත් කරගෙන තව තවත් නිර්මාණශීලී මෙතෙක් කරන්නට බැරූ උත්තම වීර්යයෙන් යුක්තව මම කාටවත් කරදරයක් නැති
ණය නැති බය නැති සන්තෝෂයෙන් සපිරි ජීවිතයක් නිදහසේ ගෙවන පෝසත් මිනිහෙක් වෙලා දාන ධර්මාදී පින් කුසල් වඩා බෝසත් ගමනකින් උතුම් නිවනට මඟ පාදනවා කියන දැඩි තීරණය අද හිටියොත් පුතා දිනන්න එච්චර අමාරු නෑ ජීවිතේ. මේ ජීවිතේ දිනන්න පුළුවන් එකක්. ජය ගන්න පුළුවන් එකක්. චාමරට වයස අවුරුදු 35ක් 38ක් විතර ඇති. 35යි. ජන්මදිනේ අද. චාමරගේ උපන් දිනේ අද. අවුරුදු 35යි. මට අවුරුදු 20කට බාලයි පුතා. මගේ උපන් දිනෙත් තිබ්බේ මේ මාසෙම. අපේ රසික පුතාගේ උපන් දිනෙත් මේ මාසෙ. අපි අපේ ජන්මදින සැමරුම් මේ විදිහටමයි කළේ. මං සාංගික දානයක් දීලා කිරිගවයෝ 4 දෙනෙක් මේ වසරේ දුප්පත් කොළු කටව 4 දෙනෙකුට දුන්නා. රසික මල්ලේ මාගේ පන්සලේ හැදෙන ධාතු මන්දිරයට ප්‍රධාන උළුවස්සයි දෙවැනි උළුවස්සයි දෙක පරිත්‍යාග කරන්න යෙදුණා. චාමරාද පිල්ලවත්තේ ජීවිතේට නොදුටු සුන්දර මනරම් දර්ශනීය වටපිටාවක් නිර්මාණය කරලා ලෝකේ ලේසියෙන් දෙන්න බැරි උත්තරීතර දානයක් තමයි මේ පිරිනමනු ලබන්නේ. සබ්බ දාන ධම්ම දානං ජිනාති. චාමරගේ අම්මටයි අප්පච්චිටයි ප්‍රීතියයි. චාමරගේ යාළුවන්ට ප්‍රීතියක් ඇති. ගොඩාක් පිරිමි ළමයි උදව් කළා කියලා මට චාමර කිව්වා. කවදාවත් පන්සලේ ශ්‍රම දානයකට ආපු නැති තරම් කට්ටිය ඇවිල්ලා පන්සල අස්පස් කරලා පිරිසිදු කරලා ශ්‍රම දාන කටයුතු කරලා දුන්නා කියලා කිව්වා. හොඳ දෙයකට හොඳ වැඩකට සත්පුරුෂ ධර්මයේ ඇති සත්පුරුෂයෝ එකතු වෙනවා පුතා. අසත්පුරුෂයෝ කියලා ඔබ දකින අයත් මේ සමාජයේ සමහර විට එක එක්කෙනාගේ ඇහැට පේන විදිය නේ පුතා. අපි සමහර විට අසත්පුරුෂයෙක් කියලා දකිනවා. නමුත් සත්පුරුෂ අපිට පේන විදිහේ තියෙන දෝෂයක් තියෙන්න පුළුවන්. ඉන්දි අර මේ මෑතක ගායකයෙක් කියන්නේ උඹේ යාළුවා කන විදලා කොණ්ඩේ පාට කරලා ඇවිදින විනියව්වේ හිල් පාට ගල් තලුම් මතුන තාර වලින් යව්වේ 550 ජාතකයම උන්ටයි බණ කිව්වේ පොළවටත් වැඩිය බර උම්මයි මිනියට කර ගැව්වේ. ඕන් ගමේ ඉන්න අසත්පුරුෂ සත්පුරුෂ වෙන තැන මල ගෙදරක් වෙච්චාම වැඩිපුරම වැඩ කරන්නේ ආරච්චි මහත්තයාද? ඈ විදුහල්පතිතුමාද? සමෘද්ධි නියාමක කුස නියාමකද? ඈ කඩේ ව්‍යාපාරික ලෝකයේ ඉන්න ලොකුම මුදලාලියා එන්නේ නෑ නෑ මලගමටත් එක්ක බඩු විකුණනව. කවුද වැඩිපුර වැඩ කරන්නේ? වැඩිපුර වැඩ කරන්නේ ඔය අපේ ඇහැමානේ ඉන්නවා නේද? ඒකාවල්, ඒකා බේබද්දා, ඒකා ගංජාකාරයා, ඒකා කඩප්පුලියගේ එහෙම කියන්නේ. උන් පුතා උන් තමයි වැඩිපුර වැඩ කරන්නේ. එළි වෙනකම් රෑ වෙනකම් රෑ දවල්
අර ගෙදර එකතු වෙන ජරාව අදිනවා, කුණුබත් අදිනවා, අතුපතු ගානවා, රොඩු ගොඩවල් අදිනවා, කුණු වලවල් වහනවා, වතුර ගේනවා, දර ගේනවා, එල්ලි වෙනකන් එන එබිලා යන්න එනේ උන්ට තේ හදනවා. ඔව් මූනිච්චාවට එබිලා යන්න එනේ උන්ට තේ හදනවා පුතා. අරුන් තේ හදන. මරණාධාර සමිතියේ සභාපති ලේකම් භාණ්ඩාගාරික උන් රජ වෙලා ඉන්නේ එදාට. ඒ උන්ට එදා රජකම වාගේ පුතා එකෙක් මරුණා කියන්නේ ඒගොල්ලන්ගේ ශිල්ප දක්වන දවසනේ. ඒගොල්ලන්ගේ ශිල්ප දක්වන දවස. ඒගොල්ලෝ වැඩ නැහැ අන කරනවා. ණය පොත් ටික ලෙජර් ටික තුරුල් කරගෙන ඒවා හුරතල් කරමින් අර මිනිහාගේ මලගමට දීපු රුපියල් 75000ට 1,50,000ක් කනවා වට වෙලා සමිතියේ උම්ම. මලගමට දුන්නේ රුපියල් 75000යි. පුවක් ගෙඩියක් රුපියල් 40යි. පුවක් ගන්නත් මදි පුතා. 75000ද පුවක් ගන්න මෙවුන් කන කෑමට. එළුවෝ කොල කනවා වාගේ උදේ ඉඳලා රෑ වෙනකන් අර ගෙදර අර මිනිහව කනවා. පිටිපස්සේ ආ කුස්සිය පැත්තේ සීනි තේ කොල දිය කරනවා. දිය කරලා ගහනවා මේ පැත්තට එනවා. බුලත්තුවක් හොළුදුම් කළ අඹරනවා. මිදුල රතු පාට කරනවා ඩයි කරනවා. මරණාධාර සමිතියේ වුන් 75000 දීලා 1,50,000ක් කාලා හිංසරේ මාරු වෙනවා. හැබැයි මුළු මල්ල ගෙදරම පුතා බරාදිනවා අර හොඳ නෑ කියපු කොල්ලෝ. එහෙනම් විසිකණ්ඩ චරිත නෑ. හැම මිනිහෙක්ම මේ විශ්වයේ වටිනවා. ඒ වටිනා මිනිහාගෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අරගෙන ඔහුගේ තියෙනවා නම් නොමනා ගති ආන්ගේ ගති ඉවත් කරගන්න ඒ අයට මග සලසා දෙමින් පිම්බක් බෝසත් ගමනක් යන්න වීර්ය කරන වෙලාවක් තමයි පුතා මේ බණහන වෙලාව. ඔබේ තියෙන බුද්ධියේ ප්‍රමාණය වඩා වර්ධනය කොට මේ සැබෑ ලෝකයේ ලස්සන ජීවන ගමනක් ආරම්භ කරන්න වීර්ය වඩන්න. අපි මිනිස්සු හින්දා අපි පරදින්නේ නැහැ පුතා. මිනිස්සු නිසා අපි පරදින්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ සැරේ ඡන්දෙන් ඔක්කොම දිනයිද? නෑ ඔක්කොම දිනන්නේ. ඒකෙදි දිනන්නේ එක්කෙනා. හැබැයි අනිත් අයට දිනන්න පුළුවන්. උත්සාහ කරන්න. අඩුපහඩු තියෙන ඒවා මකාගෙන, වැරදි තියෙන ඒවා හදාගෙන, ගුණවත්කම් පෝසත් කරගෙන, උත්සාහයෙන් උනන්දුවේ ලෝසතුනට මහා කරුණාවෙන් දයාවෙන් මෛත්‍රිය මේ හෙළදෙරණේ තියෙන ගැටලු निराකරණය කොට මේ මානව වර්ගයාට සතුට සැනසීම ප්‍රීතිය ඇති සෞභාග්‍යමත් පුරවරයක් නිර්මාණය කරන්න වෙහෙසෙනවා දැක්කාම මිනිස්සු ඒ මිනිහාව දිනවයි. උත්සාහවන්තානම් ජනානම් කිමසාදිය. උත්සාහවන්ත මිනිස්සුන්ට මොනවද කරන්න බැරි? මේ ලෝකෙ දිනන්න පුළුවන්. එඳ උත්සාහ කරන්න. දැන් මේ මං උත්සාහ කරලා පිල්ලවත්තේ එක්කටවත් බැරි වෙච්ච තැන මේ මං ඉඳගෙන ඉන්නේ. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුත්තලන් දිස්ත්‍රික්ක දෙකේම එක මිනිහෙකුටවත් පුළුවන් වුණාද පුතා? පිල්ලවත්තේ මේ මන්නරම් දම් සභා මණ්ඩපයේ ධර්ම සිංහාසනේ ඉඳ ගන්න. නෑ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අර මහාන්දර කටු කැලෑවක් මැද්දේ තිබ්බ චූටි කටු මැටි ගේක පංකොල පැදුරේ ඉතිලෙදි කෑල්ලක ඉපදිච්ච මං භද්‍ර යෞවන වයසේ පූජා කළ මාගේ ජීවිතයේ බෙලෙන් වඩන ලද වීරයෙන් පැවිද්ද මුවහත් කොට
මාගත් උත්සාහය දැනටද වඩනා උත්සාහයේ බෙලෙන් මට එතන හම්බුනේ. මේක නිකන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. වීර්ය වඩලා ලබන්න ඕන එකක්. කැප වෙලා ලබන්න ඕන එකක්. වඩන ලද පෙරුමන් බලෙන් ලබන්නට ඕන එකක්. එනිසා ඔබ සියලු දෙනාම උත්සාහ කළොත් ඔබට පුළුවන්. උත්සාහ වඩන්නයි ඕන, උත්සාහ කරන්නයි ඕන. ඒ උත්සාහයට මඟ කියන්නේ ධර්මකාරණා ටිකක් මං අරමුණු කරගෙන තියෙනවා. මට මෙතන ඉඳගත්තාම දුක හිතුණා. මේ ගමේ නම කිව්වා මට ඒක හරියට ඔළුවේ වැටුන්නේ නැහැ. පිල්ලවත්ත කිව්වට වෙන නමක් ඇහුණානේ මට. නිදහස් ගම. නිදහස් ගමේ පුරවැසියෝ බෝධිය කොටු පෙරුවේ නැහැ නිදහසේ තියන්න ඕන හින්දා. සාමාන්‍ය බෝධීන් වහන්සේලාට ප්‍රාකාර තියෙනවනේ පුතා ලස්සනට බැඳලා ප්‍රාකාර බැඳලා රාම් වැට ගහලා. නමුත් මේ පිල්ලවත් එක නිදහස් පුතා. පිල්ලවත් එක නිදහස්. දැන් අවුරුදු කීයක්ද පිල්ලවත් නිදහස් ගම හදලා? ඩී.එස්. නායක මහත්තයා කාලෙද සිරිමව බණ්ඩාරනායක මැතිණියගේ කාලෙද මේක හැදුවේ? මතක නැද්ද? අවුරුදු 79 බලාපියව කොයකෝ හම් පදිංචි වෙච්ච දිනේවත් මතක නෑ මම උන්දලාට. ඔව් අවුරුදු 40ක් 50ක් දුර අපි ඇවිල්ලා ආපු දවස්වලම ඉපදිච්ච උන්ට දැන් අවුරුදු 50ක් තරම් පිරීලා. එච්චර කාලයක් ආ ගමන් මගේ ඔබ ඇවිත් තියෙන දුර මදි කියලා මට දැනෙනවා. ඔබ වැඩිලා තියෙන ප්‍රමාණය මදි කියලා දැනෙනවා. ඔබේ ආධ්‍යාත්මය පෝසත් වෙලා මදි කියලා මට දැනෙනවා. ඒ නිසා බැරි නෙමෙයි පුතා. බැරි නෙමෙයි. හිත හැදිලා නැහැ. හිත තැනිලා නැහැ. ඒ නිසයි අපි අනවශ්‍ය දේ නවත්තවුවා නම් ඒවා අවශ්‍යතාවයේ මත යෙදුවා නම් මීට වඩා සොඳුරු මිනිහෙක් ලස්සන මිනිහෙක් ලස්සන ගම ලස්සන පන්සල ලස්සන රටක් සුන්දර වර්තමානයකින් සොඳුරු අනාගතයකට පාර හදන්න තිබුණා. ඒ හින්දා ඔබ දිරියෙන් මේ අනුශාසනාවේ මං හෙට උදේ නිවන් දකින්න මෙවුන්දලාට කියන්නේ නැහැ. මං අද මේ කියන බණ හෙට උදේට මේ නාකි අම්මන්නිලා නිවනට ගෙනියන්නද නෑ. බාල තරුණ මහලු සියලු දෙනාම මේ හෙට උදේ නිවන් දක්කන්න ඔට්ටු වෙනව නෙමෙයි. මෙච්චර කාලයක් කාල විනාශ කරපු සම්බුද්ධ ශාසනය ඔබමයි විනාශ කළේ කියලා අවබෝධ කරගෙන ඔබ ඔබේ ජීවිතයෙන් වැඩක් ගත්තේ නැහැ කියන එක ඔබම අවබෝධ කරගෙන ඔබට පොහොසත් වෙන්න පුළුවන්කම තිබියදී ඔබ පොහොසත් වුණේ නැහැයි කියන එක තේරුම් අරගෙන මට වැඩ කරන්න පුළුවන් මිනිහෙක් කියන එක අවබෝධ කරගෙන ලස්සන හෙටක් හදන්න පුළුවන් ශක්තිය දෙන්නයි මම මේ බණ කියන්නේ. මේ ශ්‍රී ලංකා දීපේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ අමා දර්ශනය නිර්මලව පවතිනවා. ඒ පවතින නිර්මල දර්ශනය මත අතීතයේ මුතුන් මිත්තෝ ගොඩනැගූ ශ්‍රී ලංකාව ආපිට මේ ලෝකය තුල සුන්දර ශ්‍රී ලංකාවක් හැටියට ලෝකයා විස්මයට පත් කරන්න නිර්මාණය කරන්න අවබෝධයෙන් වැඩ කරන්න
අවශ්‍ය දැක්ම අවබෝධය ලබා දෙන්න ගන්නා උත්සාහය. ඒ උත්සාහයේ බලයෙන් ඔබ වඩන ධර්මඥානයේ ගුණයෙන් වඩන සීලයේ ගුණයෙන් ඔබ දෙන දානයාගේ බලයෙන් පින්වතුනි මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ඔබට මගඵල අවබෝධ කරගෙන මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ මේ ඉන්න කාටවත් නිවන් දකින්න බෑ කියලා මගේ හිත කියනවා. ඔබට තියා මේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් බෑ. මගේ හිත කියනවා හැම බෑ කියලා. මම දන්නවනේ යන ගමන. මට පේනවා ලංකාවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස ගමන් කරන විදිහ මට පේනවා. ඒ නිසා මම දන්නවා මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යය නම් නිවන් යන්න බෑ. එතකොට ස්වාමීන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු 4 දෙනෙක් පහළ වෙලා තියෙනවා. කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම. තව එක බුදුවරයෙක් පහළ වෙන්න තියෙනවා. තව බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාගතයේ මේ ලෝකේ පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හමුවේ නිවන් දකින්නට ඔබට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ වඩන ලද පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සුගති ලෝකයන්හි ඉපිද පින් කුසල් වඩා සංසාර දුක් නිවා ලබන අමා නිවනට මඟ පාදා ගන්න පාර කියන්නයි මේ උත්සාහය. ඒ උතුම් මඟ දකින්නට ඔබට වරම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභාවයේ බලයෙන් නිබඳවම සිහිය පිහිටුවාගෙන ලබන්නට වරම් ලැබේවා 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 කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වන්න. චාමර පුතා ඇතුළු තරුණු දරුවන්ට මේ උතුම් දහම් දේශනාව ආශිර්වාදයක් වේවා. චාමර පුතා ප්‍රාර්ථනීය යම් පැතුමක් වේද ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. අම්මයි අප්පච්චි දෙන්නාට ආයුරාෝග්‍ය ආදී සැප සම්පත් සාධනය කොට සතාධික කාලයක් ආයුබෝ වඩා පුතා සමග මල්ලි සමග නංගි සමග සතුටින් මේ මිහිතලයේ දිවි ගෙවන්නට වරම් ලැබේවා. ප්‍රාර්ථනීය යම් බෝධියක් වේද ඒ උතුම් බෝධියෙන් අමා නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පිල්ලවත් අතුළු යාබද ග්‍රාම නිගම වාසී ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය මේ වෙහෙර විහාර ගම්බිම් ඉඩම් කඩම් මම්මාවත් අලොදල ගංගා කෙත්වතු ගහකොළ තුරුලතාව තනා තබා ඔබේ ජීවිතය ඔබට ලබා දී මිය ගිය ඔබේම අම්මා ඔබේම තාත්තා අත්තා මුත්තා නත්තා පනත්තා ආදී කුල දෙටුවෝ පින් ගන්න ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වේවා. සසරේ විපත් වලට නොවැටේවා. ලෞතුරා දහමින් සුපෝසිතව බුදුන් දැක නිවන් දකින්නට වරම් ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කොට බණහඬ සූදානම් වෙන්න. මම මාතෘකා කළේ ඔබ අසා නැති සූත්‍රය. ඉන්දි කාලා තියෙනවා ඈ අහලා නැහැ කිව්වොත් උඹට තලන්න ඕන. මයිත් එක්කම ගිහිල්ලා මේ බණම කීප වතාවක් අහලා තියෙන නිසා උඹට කියන්න තහනම් නැහැ. පින්නතුනි මේ සූත්‍රය ඔබ අහලා නැහැ. ඇහිලා ඇති. ඇහුණත් ඇහුම්කන් දුන්නේ නැති නිසා ඒ වටිනාකම ඔබට දැනුන්නේ නැහැ. රහ දැනුන්නේ නැහැ.
රස වටිනාකම නොදැනුණු නිසා ඔබ ගත්තේ නැහැ. ගත්තේ නැති නිසා මේ සූත්‍රය ඔබ ළඟ නැහැ. මේ සූත්‍රය ඔබ ළඟ නැහැ. මොකද්ද සූත්‍රය? කතමංචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalaanaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalaanaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya paripūriyā candaṁ janeti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padhati උපාසකම්මලාට සිහි වුණාද චුට්ටක් හරි ඈ ඕන්දලා සිල් ගන්න යනවනේ පොයෙන් පොයට ඇවිල්ලා පෙරළුවාවද්ද පොත ඈ පෙරළලා නෑ ඒ පිටුව පෙරළිලා පිටුව පෙරළුවාට සීතා පොත දන්නවා රාම පිල්ලවත් මෙවුන්දලා පෙරළන පොත මන් දන්නවා සිල් ගන්න ඇවිල්ලා මොකද කරන්නේ ඇත්තටම සිල් ගන්නවාද සිල් ගන්න ඕන කාලේ මොකද කෙරුවේ ඒව ඔක්කොම මන් දන්නවා පන්සලේ හාමුදුරුවෝ ඉස්සරහා රංගපෑවාට මන්නම් රැවටෙන්නේ මන්නම් රවට්ටන්න මිනිස්සු හිතනවා තවත් කෙනෙක්ගේ ඇස් දෙක ඉදිරියේ රංගපාලා රවට්ටන්න නේද අපි මුළු ජීවිතේ මෙහෙම තමයි කරන්නේ පුතා ගෑණි මිනිහව රවට්ටනවා මිනිහා ගෑණිව රවට්ටනවා දෙමව්පියෝ දරුවෝ රවට්ටනවා දරුවෝ දෙමව්පියෝ රවට්ටනවා මේ සමාජයේ එක එක පුජ්‍යලයා එක එක්කෙනාව රවට්ටන්න උත්සාහ කරනවා පන්සලේ හාමුදුරුවෝ දායකයෝ රවට්ටනවා දායකයෝ හාමුදුරුවෝ රවට්ටනවා එහෙම එකක් නේද පේන්න තියෙන්නේ මට නිකන් එහෙම දැනෙනවා පුතා බලාගෙන ඉන්නකොට කාලරස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිසිලෙස සරසුම් පාලාගිය වැනි බහුරු කොලම් පාලාගිය වැනි බහුරු කොලම් බහු බොහෝ රු චරිත කොලම් රංගපාන බොහෝ චරිත අපි ජීවිතේ රංගපානවා එක දවසකට කොච්චර රංගපානවදනේ කල්යාණ මිත්‍රයාගේ චරිතේ රංගපානවා සෙනෙහබර බිරිඳගේ චරිතේ රංගපානවා සෙනෙහබර ස්වාමියාගේ චරිතේ රංගපානවා කීකරු දරුවෙක්ගේ චරිතේ රංගපානවා සුන්දර දෙමව්පියන් දෙන්නාගේ චරිතේ රංගපානවා පින්වන්ත දායකයෙකුගේ චරිතේ රංගපානවා ඊ타ම ශ්‍රේෂ්ඨ සුපේසල ශික්ෂාකාමී භික්ෂුවගේ චරිතේ රංගපානවා ජනනායකයෙකුගේ චරිතේ රංගපානවා මේ රටේ විවිධ පුරවැසියෝ ඔබ ඒ භූමිකාවේ ඒ නිලනාමේ ඒ পদවියේ තානාන්තරයේ ඉඳගෙන ඔබ මොකද්ද කරන්නේ ඇත්තම චරිතය නෑ මොන බොරුද ඇත්ත චරිතය ඇත්ත චරිතය හංගලා තමන්ගේ අවස්ථාව දිනන්න කියලා හිතාගෙන මිනිස්සුන්ගේ ඇස් රවට්ටන්න තමන් රංගපාලා ලෝකයේ ඉදිරියේ මායාවක් තියෙනවා හැබැයි පුතේ ලෝකේ රවට්ටන්න ඔබ උත්සාහ කරන වාරයක් ගන්න ඔබ රැවටෙනවා ඔබ පරදිනවා හින්දේ අවකාශය හොඳට අවබෝධ කරගන්න දැන් මේ දවස්වල ඔබ දැක්කා රවට්ටන්න නානාවිද කයි කතන්දර කියනවා විවිධ දේ කරනවා රවටෙයිද මිනිස්සු
මිනිහා අවසානයේ තීන්දුව එන දාට චිස් අපරාධේ අර කදිනලානේ මම පෙරදිලානේ කියලා හිතේ. කවුරු හරි එක්කෙනෙන්නේ දිනන්නේ. ඒ දිනන කෙනා ඉදිරි අනිත් අය පරාදිතයි. මිනිස්සු මේ ලෝක ධාතුවේ විවිධයි. එඳා දකින්න කෝණේ වෙනයි. කාටවත් කියන්න පුළුවන්ද? කාටවත් කියන්න බෑ. තමන් ගැන දන්න. එඳා අවබෝධ කරගෙන සොඳුරු ගමන. අවංක විශ්වසනීයත්වයෙන් යුතු පින්වත් ගමනක් යන්න මහන්සි ගන්න. ඒකට මම කරුණ කියනවා ඔබට මේ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ මාතෘකා කළ සූත්‍ර කාණ්ඩේ සත්‍ය විභංග සූත්‍රය සත්‍ය විස්තර කරන ලද සූත්‍රය. සත්‍ය කිව්වේ චතුරාර්ය සත්‍ය. මොනවද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොනවද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා බෞද්ධ දර්ශනයේ සදාතනික මේ ලෝක ධාතුවේ පවතින 74ක් තියෙනවා. ඒ 74 අපි චූටි කාලේ ඉඳලා අහනවා. නමුත් කවුරුවත් පුතා අවබෝධ කරගෙන ඉන්නවද? කවුරු හරි අවබෝධ කරගෙන ඉන්නවද මේ ඉන්න අය අතරේ? කවුරුත් අවබෝධ කරගෙන දුක දන්නවද? දුක නැමැති සත්‍ය ඔබට අවබෝධ වෙලා තියෙනවද? නෑ නේ? ටිකක් හරි මට අවබෝධ වෙලා තියෙනවා මිසක් ඔබට අවබෝධ වෙලා නෑ. ඔයාලා සැප කියලා හිතන ඇත්ත කියලා හිතන දේ ඔබව රවට්ටලා තියෙනවා. ඔබ දුකට ඇදගෙන ගිහිල්ලා මිසක් දුකෙන් නිදහස් වෙලා නෑ. දුක අවබෝධ කරගත්ත මිනිහා ඒ දුකෙහි ඇලෙන්නේ නෑ. දුකෙන් නිදහස් වෙන්න වීරිය කරනවා. එතකොට මේ දුක් වලට හේතුව මොකක්ද කියලා බලන්න. එක දුක, දෙක දුකට හේතුව. ඊට පස්සේ දුකට හේතු වන කාරණාව නතර කිරීමෙන් දුක් නැති වෙනවා. දුක් නැති වෙනවා කියලා කියන්නේ සදාතනික නිදහසක් ලැබෙනවා. සැපතක් ලැබෙනවා. ඒ සදාකාලික සැපත තමයි ඔය උපාසකම්මලා හොයාගෙන යන නිර්වාණය කියලා කියන්නේ. හැබැයි එතෙන්ට නිකන් යන්න බෑ. සැපතට යන්න අනුගමනය කළ යුතු මාර්ගයක් තියෙනවා. ඒකට කියනවා මාර්ග සත්‍ය. මම අද ඔබ වෙනුවෙන් මාතෘකා කළේ ඒ නිවනට යන සැපතට යන මාර්ග සත්‍යයේ එක මාර්ගාංගයක්. මාර්ග සත්‍යයේ මාර්ගාංග කීයක් තියෙනවද? 8ක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා 8ක් තියෙනවා. මේ 8 දැන් පිල්ලවත්තේ ඇත්තෝ ඇතුළු අනිත් අය යනවද? මේ මාර්ගාංග 8 සම්මා දිට්ඨි යහපත් දැකීමකින් ඔබ යනවද? පුතාලා යනවද? හොඳට බලන්න. සිගරට් බීපුවාම මොකද වෙන්නේ? මිනිහෙකුට. සිගරට් බීපුවාම මොකද වෙන්නේ? මිනිහාට දීර්ඝායුෂ ලැබෙනවද? නැහැ. මිනිහාගේ පවුලේ සමගිය වැඩි දියුණු වෙනවද? නැහැ. ආර්ථිකය පෝසත් වෙනවද? නැහැ. මොකක් හරි නිෂ්පාදනයක් ලැබෙනවද? නැහැ. මිනිහාගේ රූපශ්‍රීය සුන්දර එකක් වෙනවද? නැහැ. ලෝකයේ ඉදිරියේ කීර්තිය, ගෞරවය, අභිමානය ලැබෙනවද? නැහැ. දරුවන්ගෙන් ගෞරවයේ ප්‍රශංසාව ලැබෙනවද? නැහැ. බෞද්ධ දර්ශනයට අනුව පුණ්‍යවන්ත මිනිහෙක් වෙනවද? නැහැ. එහෙනම් මොකද්ද ලැබෙන්නේ?
මොකද ලැබෙන්නේ ගිනි ගැනීම, පිච්චීම පමණයි, දැවීම පමණයි. දැවි කොහෙද යන්නේ? නිරයට. දැවි නිරයට යනවා. මොනවද දැවෙන්නේ? ශරීරය, සෞඛ්‍ය, ආධ්‍යාත්මය, බුද්ධිය, ආර්ථිකය, සමාජ තත්ත්වය මෙව්වා ඔක්කොම පුතා අපිට පේන අර සිගරට් එක ඉදිරියේ පිච්චි යන. නමුත් අපිට දෘෂ්ටියක් ලැබිලා තියෙනවද? මේ නොමන නරකාදී ක්‍රියාව මා නැවැත්විය යුතුයි කියලා. තියෙනවද? නෑ. එහෙම දෘෂ්ටියක් හම්බෙලා. අර බල්ලෙක් ආවනේ. මේ ඔබ ඉදිරියේ ඔය දුවන්නේ මොකද්ද හොයනවා හදිසියෙ? ගෙදර ඉඳලා ආපුවම ආගියාතක් නෑ. එවුන් හොයන්නේ. මාව අතරමං වෙලා ඉන්නේ මෙවුන් කොහෙද දන්නේ? මේටත් කුයිලක් තියනවා එවුන්ගේ, මේ පැත්තටත් කුණු කුයිලක් තියනවා එවුන්ගේ. ඔව් බල්ලව ඉව කර යන්නේ අර ආපුවන්ගේ ගඳ ඔස්සේ පුතා. මිනිස්සුන්ගේ සුවඳ තියනවද? නෑ ගඳ. ඒ ගඳ ඔස්සේ තමයි හොයා යන්නේ. කවුද? කවුද? මේ පිල්ලවත්තේම හිටපු එකේ පුතා ඔය. ඔව් මේ පිල්ලවත්තේ ජීවත් වෙලා ඉඳලා මැරිච්ච බලු වැඩ කරපු එකෙක් ඔය. ඉපදුනේ පිල්ලවත්තේ. පිටතනක ඉපදුනත් මේකට ආවා. ඇවිල්ලා මේ කාගේ හරි ගෙදරකට මුක්කුවක් ගහලා ඉන්නවා. බලන්න දෙයක් නෑ. ඒ ගෙදර ඉන්නේ පෙර නෑයෝ ඉන්නේ ගෙදර. උගේ පෙර සබදතාවයේ මත එතෙන්ට එනවා. පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා ඒවන්තං ජායතේ ප්‍රේමං උත්පලංව යතෝදකි. ඕලු නෙළුම් මානෙල් වාගේවා හැදෙන්නේ වතුරෙම වගුරු බිමකම. ඒ වගේ මැරෙන අය උපදින්නේ තමන් ජීවත් වෙච්ච ආශ්‍රය කරපු ඇඟෑලුම් කම්පාපු ඉසව්වේමයි. වැඩිපුර බැඳීම් තිබුණු තැනකමයි. ඒ හින්දා මේ බල්ලාදාය පිටසක් වලින් ඇවිල්ලා නෙවෙයි ගල්කිරියාගම බල්ලේ පිල්ලවත්තට ආවා නෑ. ඔය පිල්ලවත්තේ බල්ලෙක් කරපු ජරා ජීර්ණ වසල තක්කඩි වැඩවල ප්‍රතිඵලය බලු ජීවිතයක් උරුම කරගෙන තියෙන. ඒක සත්‍යය. ඔබට මතක ඇති බෞද්ධ දර්ශනය උගන්වනවා සුබ මානවකයාට බුදුහාමුදුරුවෝ චුල්ල කම්ම විභංග සූත්‍රයේ විස්තර කරද්දී දේශනා කරනවා උඹේ තාත්තා බල්ලෙක් වෙලා ඉපදුනේ අධික ලෝභකම හින්දා. අධික ලෝභකම හින්දා. දානයක් දෙන්නේ පිනක් කරන්නේ දුගී මගියෙකුට දෙන්නේ වැඩ කරන කම්කරුවෙකුට සලකන්නේ තමන්ගේ දරුවාට ගෙදර අයටවත් හරියට කන්න බොන්න දෙන්නේ මේ පෙරේතයා කන්නේත් නෑ පුතා. එක්කව කර ඒ එකතු වෙන ගොඩ දිහා බලාගෙන සතුටු වෙවි ඉන්නවා. මේ ගම් වල ඉන්න අපුතා නැත්තම් බෝධි ප්‍රාකාර දෙකක් බඳින්න කල්නේ. ගොඩ ගහ සතුටු වෙවි ඉන්නවා මිසක් වැඩක් කරනවද? වැඩක් කරන්නේ. මාත්‍රම ගොඩක් ගහගෙන හිටියන්නේ. ඔව් මගේ බැංකු පොතේ තිබ්බා 1 කෝටි 20 ලක්ෂයක්. 1 කෝටි 20 ලක්ෂයක් තිබ්බා මම බණ කියද්දී මිනිස්සු දාන දහම් පටු එක්කව කරලා මම ඒක පොතේ දාලා තිබ්බා. මේ ළඟදී මං තනියම කල්පනා කර ඉන්නකොට දැන් මරනවනේ. 1 කෝටි 20 ලක්ෂ පොතේ මම මරනවා පුච්චලා දානවා. 1 කෝටි 20 ලක්ෂයකට මගේ ගෝලයෝ නෑයෝ කියලා රණ්ඩු වෙනවා. සාසනෙත් ඉවරයි, සමාජයත් ඉවරයි, මුදලෙන් ඇති වැඩකුත් නෑ. මහා පව්කන්දක් රැස් කරගෙන සමහර විට ඒකම මතක් වෙලා මැරුණොත්
පන්සලේ කොහේ හරි තැනක මුල්ලක ගෙම්බෙක් වෙලා හරි ඉපදිලා අරවා දිහා බලාගෙන ඉන්න තැනටපත් වෙනවා. මට ඕක බණක් කියලා යනින් ගමන් දැනිලා මම ගිහින් බැංකු පොතේ තිබ්බ සල්ලි ඔක්කොම ගත්තා. සල්ලි අරන් මම මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිරුව නිර්මාණය කෙරුවා අඩි 45ක් උසට. දැන් ජීවමානව මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැක්කා වාගේ දසදහස් සංඛ්‍යාත ලෝක ධාතුවේ මිනිසුන්ට වන්දනා කරන්න පුළුවන් හෙට මරුණත්. හෙට මරුණත් වන්දනා කරන්න පුළුවන්. අපායට යන්න තිබ්බ සල්ලි නිර්වාණයට හරවලා මම මැරිලා යනවා. වඳින වාරයක් ගානේ මගේ ගිනුමට නෙසල් මගේ ගිනුමට මොකද්ද වැටෙන සල්ලි? පින සංසාර ගමනේ මාගේ ගමනට පින් කුසල් වැඩෙනවා. මම ප්‍රාර්ථනා කළත් නොකළත් එහෙන්දා මිනිස්සු වීරිය කරන්න ඕන පුතා. මේ යන ගමන් මගේ අපේ අඩුපහඩු අපිම දැකලා ඒවා වෙනස් කරන්න. එහෙන්දා ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මං ඔබ වෙනුවෙන් තෝරගත්තා එකක්. මොකක්ද ඒක? ඕම් මේ උන්දලා අහගෙන හිටපු විදිය. ඛතමං චාවසෝ සම්මා වායාමෝ සම්මා වායාම යහපත් වෑයම යහපත් වීර්ය වඩන්න තියෙන්නේ. යහපත් වීර්යයි වඩන්න තියෙන්නේ. ඛතමං චාවසෝ සම්මා වායාමෝ යහපත් වෑයම කියලා කියන්නේ මොකද්ද? යහපත් වීර්යය කියලා කියන්නේ මොකද්ද? ඉදාවසෝ බික්කු අවත්නි අහගන්න පින්නතුනේ අහගන්න අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය උප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං පහනාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති ඡන්දේ දාණ්ඩලු චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති නොපසු බස්නා වීරයෙන් ඊ타ම කැමැත්තෙන් නැවත හිතමින් බලමින් දකිමින් දැන් මේ විරාමයක් දීලා තියෙනවා මොනවටද? හිතන්න බලන්න දකින්න හිතමින් බලමින් දකිමින් නුවණින් ඡන්දේ දාන්නලු බුදුහාඳුරු අනුදැන වදාරනවා. මොකේටද? මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න. ඡන්දේ ඇති කරගන්න. ඔයාලා මතක් කරගන්නකො ජීවිතේ මෙච්චර කාලයක් තිස්සේ අපි රැකගත්ත උදාර ගුණ අපි ගාව තියෙන. ඒවා මැරෙන කම්ම රකින්නලු. ඔබ ළඟ තිබුණා නම් මානව ධර්ම හැටියට කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීර්ය, ප්‍රඥාව, සමානාත්මතාව, කෘතගුණ සැලකීම මේ වාගේ ශ්‍රේෂ්ඨ මිනිස් ධර්ම ඔබ ගාව තිබ්බා නම් ඔබ දුරාචාරයකට නොඇටි රැකුණා නම් ඒ රැකගත් සිල්
රැකගත් ගුණ මරණ කම්ම ආරක්ෂා කරන්න වීරිය කරන එක තමයි පුතා පළවෙනි වීරිය. සතර සම්‍යක්පදාන වීරියේ පළවෙනි එක. නිර්වාණයට යන්න, සදා සැනසීම ලබන්න, සැපවත් මිනිසෙකු වෙන්න, ප්‍රඥාවන්ත බුද්ධිමත් මිනිසෙකු වෙන්න වඩන වීරියේ පළවෙනි එක තමයි නොකරපු වැරදි, නොකරපු පව් නොකරම ඉන්න වීරිය වඩන එක. සමන් ඔක්කොම ඉවරයි. එහෙමද? නෑ උඹට පේන්නේ නැතුවට උඹ ගාව ගොඩාක් ගුණ තියෙනවා. උඹ ගාව ගොඩාක් ගුණ තියෙනවා. මිනිස්සු ඒ කියන්නේ ගෑණි සමහර වෙලට කියන්නේ දෙමව්පියෝ කියන්නේ එකක් දෙකක් දිහා බලලා. වල් මිනිහෙක් කියලා කියනවා ඇති. නෑ. උදේ ඉඳලා රෑ වෙනකම් මාංශ වෙලා හම්බ කරලා මේ ලෝක ධාතුවේ මොකෙකුට හරි ඛණ්ඩ වේලක් දෙනවා කියන එක පිං. ඔව්. මොකෙකුට හරි ඛණ්ඩ වේලක් දෙන එක තමන්ගේ දාඩිය මාංශයෙන් හම්බ කරලා ඒක මහා පින. නමුත් ඒක කකාම බයි නෙවුනොත් ඇති. හැබැයි තියෙන ගුණ පේන්නේ කරන වැරදි වලින් අර ගුණ වැහෙනවා. ඒකයි වෙන්නේ. අපි දැනගන්න ඕනේ. අපි ළඟ තියෙන ගුණ දැලිගා ගන්න නැතුව, වහන්න නැතුව ලෝකයට පේන්න තියන්න. Tamanට දැනෙන්න තියාගන්න. ඒ තියාගත්තාම තමයි වටිනා මිනිහෙකු හැටියට, සම්භාවනීය මිනිහෙකු හැටියට, ගරු කළ යුතු මිනිහෙකු හැටියට, ආදරණීය මිනිහෙකු හැටියට මේ සමාජය පිළිගන්නේ. අපට සතුටින් ඉන්න ලැබෙන්නේ. පෝසත් මිනිහා නිර්මාණය වෙන්නේ, බෝසත් ගමනක් යන්න පුළුවන් වෙන්නේ ඒ රකින්න ලද උතුම් උත්පත්තියෙන්ම ලබාගෙන ආපු පුණ්‍ය බල මහිමයන් ආරක්ෂා කරගන්න. ඉපදෙනකොටම අපි කවුරුත් පව් කරලා නැහැ. ඈ? සංජීව ලොකුමන් අපි ඉපදෙනකොටම පව් කරලා නෑ. පුණ්‍යවන්තයි හැමෝම. මේ මෙතන ඉන්න මේ ඇවිල්ලා ඉන්න අය අතරේ ඉන්න හොඳම බේබද්දා කියන්නකො. ඔව්. ගෑනු 7-8 දෙනෙක් දීගෙට ගත්ත එකෙක් ඉන්නවා නම් ගේන්නකො. ඔය හැම මිනිහෙක්ම පුතා ඉපදෙනකොට මේ මිහිතලයට ආවේ නිකලැල්ලම. ඊතා පිරිසිදු පවිත්‍ර දරුවෙක් හැටියට. ඒ දරුවා මේ සමාජය ඇතුලේ වැඩිගෙන එනකොට ගෙදර පරිසරයත් සමාජ පරිසරයත් හින්දා ඒක වැරදි වලට පුරුදු වුණා. වැරදි කරන්න ගත්තා. ඒ වරදි සමහරු ජීවිතයම අඳුරු කරගෙන ඇති. ඒ වැරදි වලින් ජීවිතයම අඳුරු කරගෙන ඇති. ඒ හින්දා දැන් හරි ඇස්සරලා බලන්න, සම්මා දිට්ඨියෙන් බලන්න, ඔබ දිහා බලන්න. ඔබ කරන කියන හිතන දේ බලන්න. බලලා ජීවිතය ආරක්ෂා කරන්න වීර්ය කරන්න. කවදාවත් මේ වෙනකන් නොකරපු ඔබ ගාව තියෙන ගුණ නෙත් බීඩියක් බොන්න පුළුවන්, සිගරට් එකක් බොන්න පුළුවන්, ඒ බూరు ගහන්නේ නැහැ. තමන්ගේ බිරිඳ ඉඳිද්දී හොරාඹුව ගාවට රිංගන්නේ නැහැ. තමන්ගේ සැමියා ඉඳිද්දී හොර ස්වාමි පුරුෂයෝ ගාවට රිංගන්නේ නැහැ. හොරකම් කරන්න, මරකම් කරන්න, මිනි මරන්න, මංකොල්ල කරන්න. හැබැයි වරදක් තියෙනවා. වරදක් තියෙනවා. හැබැයි අපි ගාව ගුණ බොහොම තියෙනවා. ඒ තියෙන ගුණ අතරේ ඔබ සන්තෝෂෙන් ඉන්න. ඒවා ආරක්ෂා කරන්න. රකින්න. ඒවා මේ ලෝකයේ ඉදිරියේ තියන්න. මේ බලන්නකො මේ අද මහා සාර පින්කම්, අත්‍යාලංකාර වූ සොඳුරු මේ පින්කම්
මේ ගමේම ඉපදිච්ච කොළු පැටියෙක්ගේ සිතුවිල්ලක් නෙමෙයි. මාසෙන් මාසෙට කොල්ලෝ 12 දෙනෙකුට සිතුවිලි 12 පහළ වුණොත් මේ වාගේ ගම ආනන්දනීයයිනේ. ගම ආනන්දනීයයි. ඔව් කරන්න බැරි වෙයිද? කරන්න බැරි නෑ පුළුවන්. සිගරට් බොන දෙන්නෙක් එකතු වුණොත් අවුරුද්දේ මුදල ලක්ෂ 5යි. දෙන්නෙක්ගේ සිගරට් වියදම ලක්ෂ 5ක් විතර. සිගරට් 5ක් බොනවනේ. ඔය සිගරට් හදට බොන අය අවම 5ක්වත් බොන. සමහරු දෙකට කඩලා බිව්වට සමහරු 5ක්වත් බොනවා. මන් දන්නවා දෙවේලට බොන අයත් ඉන්නවා. හැබැයි සමහරු 5ක් විතර බොනවා. සිගරට් 5ක් බිව්වොත් 750යි. මාසයක් බොනකොට 22500යි. අවුරුද්දක් බොනකොට 2,60,000ක විතර සිගරට් බොනවා. දෙන්නෙක් එකතු වුණොත් ලක්ෂ 5ක් ඉතුරු වෙනවා. මහා සාර පින්කමක් කරන්න බැරිද පුතා? අර පුච්චපු සල්ලි වලින් පුළුවන්. ඒ ඥානෙන් නැති එකේ අඩුවයි මේ තියෙන්නේ. ඒ සිතුවිලි පහළ වෙන්නේ නැති එකේ අඩුවයි. ඒ අවබෝධය නැති එකේ අඩුවයි. එහෙනම් ඒ අවබෝධය ඇති කර ගැනීම සඳහා ඔබ ගාව තියෙන වත්කම මේ රැකලා තියෙන ಗುಣධර්ම මරණයෙන් සමුගෙන යන කම්ම ආරක්ෂා කරගෙන රැකගෙන ඉදිරියට යන්න වීර්යය කරන්න. ඒක සතර සම්‍යක්පදාන වීර්යය. මිනිහෙකු ලබන සදා සැනසීම සැපතේ පළවෙනිම වීර්ය ධර්ම. දෙක uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. ආරම්භ කරන ලද වීර්ය ඇතිව නැවත බලමින් හිතමින් ඡන්දය දාන්නලු. මොකේද? ඉන්දික මෙච්චර කාලයක් කරපු වැරදි නවත්තන්න. වැරදි නැති මිනිහෙක් ඉන්නවද මෙතන? ඈ? වැරදි නැති එක මිනිහෙක්වත් මෙතන නැහැ. එක ගෑණියෙක්වත් නැහැ. මේ පත්තිනි අම්මලා වාගේ හිටියාට මෙවුන්දලා ඔව් හං ඇකිලිලා ඇට්ට දිරලා ගෝණි පඩංගු වාගේ ඇකිලනකන් ඉඳලා සිල් ගන්න ආපු මෙවුන්දලා කෙල්ල කාලේට යනකන් හිත යවන්න අවුරුදු 15 16 17 18 19 20 භාවනා කෙරුවා. පුදුම කුලප්පුවක් තිබෙද්දි දිවපු දිවිල්ල. ඔව් දෙමව්පියෝ වරකම දාලා ඉන්න ඇත්තේ. අය බලන්න දෙයක් නැහැ. හොඳට බලන්න. දැන් ඉතින් පුතා හේ බාලා කඩා වැටි. ඔය රංගපෑමේ කෙලවර ඉන්නේ දැන් මොකද්ද රංගපාන්නේ? නාකි උපාසක චරිතය. නාකි දිරච්ච උපාසක චරිතයට එනකන් ඇවිල්ලා. තව ටිකයි තියෙන්නේ. වැට උඩ ඉන්නේ. මේ පැත්තටද අර පැත්තටද දන්නේ. මරණයටද ජීවිතයටද වැටෙන්නේ දන්නේ. මෙහෙම වැට උඩ ඉන්නේ. දැන් මේ බණ අහලා ගිහිල්ලා බුදියලා හෙට උදේ නැගිටින්න බැරි වුණොත් ඈ අම්මා ඇඳේ නිදාගත්ත විදියට උදේ බලනකොට ඇහැරෙන්නේ ලොක්කි මැරි තාත්තා නිදාගත්ත විදියටම ඇඳේ නැගිටින්නේ නැහැ. හොඳ මරණය කියනවා. හොඳ මරණය අපි දන්නේ නේ පුතා මැරෙන වෙලාව. ඊයේ මම ධර්ම දේශනාවට ගිහිල්ලා එනකොට පාන්දර 2යි. අලිය 3 දෙනෙක් ඉන්නවා. මගේ වත්ත ඉස්සරහා. පාන්දර 4 වෙනකන් හිටියා කියන්නේ. ඔය එකෙක් ගිහිල්ලා වාහනේ බහිනකොටම ගහකට කළුව අල්ලලා විසිකන කාගමන්දරන්ට අලිය ගහලා
කාග මහතර ඩාලිය ගහලා කියලා නේ කියන්නේ. ඉවරයි. ප්‍රාතිහාර්ය ඔක්කොම ඉවරයි. මරණයෙන් සමුගෙන යනවා. උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. ඉපදෙන හැම මිනිහෙකුටම සදාතනික උරුමේ මරණය ඒකාන්තයෙන්ම මුණ ගැහෙනවා. ඒකට පිටුපාන්න පුළුවන්ද? ඒකට පිටුපාන්න බෑ. කොච්චර සල්ලි මිල මුදල් තිබ්බත් බලය තිබ්බත් මොන තරම් දක්ෂ වෙදදුරෙක් වෛද්‍යවරයෙක් වුණත් යතිවරයෙක් වුණාට බුදුහාඳුනුන්ටත් බැරි වෙච්ච කොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට බැරි වෙච්ච කොට මහම්මත් තුමාට බැරි වෙච්ච කොට මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච ආගමික නායකයෝ ශාස්ත්‍රූවරු විද්‍යාඥයෝ කවුරුවත් ඉන්නවද මේ පිල්ලවත්තේ ඔයත් පදිංචි වෙනකොට ආපු වැඩිහිටියෝ කෝ ඉස්සරෝම මේ ගමට ඇවිල්ලා පදිංචි වෙච්ච වැඩිහිටියෝ ඒ වෙනකොට අවුරුදු 25 30 40 ආපු අය ඉන්නවද නෑ කොහේ හරි හේ බාලා තනක අවුරුදු 90ක 95ක අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් හිටියොත් විනා අනිත් අය ඔක්කොම මේ පිල්ලවත්තම කොහේ හරි වල දාන්න ඇති අප්පා මේ මිහිතලේ කොහේ හරි පස්වලට එකතු වෙලා ඇති ඇත්ත ඒක ධඤ්ඤමිදං මුසලේන පබින්නම් නිත්‍ය සුඛං ඒද තණ්හුල මත්තං රූපමිදම් පිජාරාය පබින්නම් පස්සත අට්ඨික සංකිලි මත්තං හාමුදුරුවෝ කණ්ඩායම පින්ඩපාතේ වඩිනකොට නාකි අම්මා කෙනෙකුයි මැදියම් වියේ අම්මලයි කෙල්ලෝ ටිකක් එකතු වෙලා ගල් මෝලේ වී කොටනවා. මේ අලුත් පරම්පරාවල ආයේ දන්නේ ඒ කාලේ මේ වාගේ විශාල ගස් යට ලොකු ගල් තලාවක වලක් හදලා වංගෙඩිය වගේ ගමේම අය වී තම්බාගෙන ඇවිල්ලා වේලාගෙන ඒ වංගෙඩිය දාලා කොටනවා. 4 දෙනෙක් විතර වටේට මෝල් ගස් අරන් කකුල් දෙකෙන් මෙහෙම දෙපැත්තෙන් විසි වෙන ඒවා එකතු කර කර රවුමට කැරකි කවි කිය වී කොටනවා. ඒ කියපු කවියක් තමයි පුතා ඔය. දැන් වටේට කැරකි කොටනවා ඇති කවි කිය. ඔව් මේ කියලා. ඔව් ගෑනු ගිය උඩක් අප්පා ලංකාව කෑවේ කවුද මේ ලංකාව කාබාසිනියා කියන්නේ එක හාමුදුරුවෝ දෙක පාලකයෝ තුන රාජ්‍ය සේවකයෝ හතර මේ රටේ මාධ්‍යවේදියෝ පහ ඕන් තැන පහ ගෑනු ඇයි හාමුදුරනේ එක හාමුදුරුවරු පහ ගෑනු මේ ලංකාවේ එක පිරිමියෙක්වත් හාමුදුරු කෙනෙක් එක්ක පැනලා ගිහින් තියනවාද නෑ හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවා බෝධිය ගාව තබා හාමුදුරුවන් වාරගෙන ගියේ ගෑනු මිසක් පිරිමි නෙමෙයි නේද ඔව් දහස් ගාණක් ටිකක් නෙමෙයි පුතා දහස් ගාණක් ගෑනු හාමුදුරුවරු වරන් පැන කොහෙද නිවන් හිතේ ඇති නිවන් හිතේ ඇති සැප බලන්න මෙහෙම මේ සිවුරු දරාගෙන ලෝකයාට බණ කිය පුද පූජා පවත්ත මේ මිනිසුන්ව කොහොම හරි නිර්වාණ ගාමීත්වයට මේ දුකෙන් අත මිදෙන්න ගෙනියන්න හදන පුණ්‍යවන්ත මානව සම්පතක් දිහා බලාගෙන මේ දෙවිවරුත් වන්දනා කරන මහ බමුදු වන්දනා කරන උත්තම ආර්ය භික්ෂූන් වහන්සේ දිහා බලලා මගේ මිනිහා වේවා කියනකොට මේකිට පණුව ගහන්න එපා ඈ පිල්ලවත්තේ තියනවද දන්නේ ඒ જાතිය කියලා
ඔව් ආන්දරෝ දීගෙට ගත්තා. පිල්ලවත් බල්ලෝ ඒ තැන් වලින් තිබ්බා නම් ඉවරයි. බල්ලාට සුදුසු නැන බල්ලා තියන්නේ නැතුව ගෙදරින් හාම්පුතාලා එනකොට ඒ කව බැඳලා එන්න දෙපැයි නේද? මේ බණ අහන තැනකට බල්ලා අරගෙන ආපුවාම අනිත් ගෙදරින් බල්ලෙක් ගෙන ආපුවාම මෙවුන් සංසාරේ වෛරක්කාරයෝ බලු වැඩ කරලා අපායට ආපු අය. එවුන්ට තියනවාද බණ ගුණධර්ම? ඈ? ඔය බල්ලට නෙමෙයි ගහනවා නම් ගහපිය බල්ලගේ අයිතිකාරයා හොයන. ඔව්. පේනද අයෝ මේ පුරුෂයා වාගෙන ආපල මේ ඉසව්වෙමයි ඉන්නේ මේකගේ හිමිකාරයා. ඔව් තොපේ කිරියත්තද කොහෙද ආදේ කොහෙද වල් ගමනක් ගිහිල්ලා ඒකේ හම්බෙච්ච ඉරණම මේ තියෙන්නේ. ඔව් එක්කෝ කිරියත්තා එහෙම නැත්නම් තාත්තා එහෙම නැත්නම් අත්තම්මට කුලප්පුව හැදිලා වල් වැඩ කරලා බලු ලෝකයට ඇවිල්ලා ඉන්නේ. ඒකොල්ල දැන් හුරතලාවාගේ ගෙදර ඉන්නවා. හුරතලාවා ඈ කොහෙවත් යන්න දෙන්නේ නැහැ පස්සෙන් එනවා. ඈ ඔකගේ යටිහිත කියනවා මයිදු ඔබට තේරෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ බල්ලා කියලා. නමුත් අරූ දන්නවා මේ කවුද කියලා. ඔබේ ගේ මුල්ලේ ගෙම්බෙක් ඉන්නවා. ගේ මුල්ලේ ඉඳගෙන ගෙම්බා ඇහි පිල්ලම් කොට බලාගෙන ඉන්නේ අල්මාරිය දිහා. ඇයි? ඒකේ උන්දා ගෙව්වා තියෙනවා. ඔබ දන්නේ ඒ වගේ ගෙම්බාව කොස්ස දාලා ඇදලා ගන්නවා. ජරාව රින්ගනෝ ඇවිල්ලා ඇදගෙන ඇවිල්ලා දොරකඩ කෙලින් තියලා පුතා කොස්සෙන් ගහනවා. හොකී ගැහුවා වගේ ගෙම්බා වැට දිහා වැටෙන. කාටද ගැහුවේ? ඔව් වදාපු අම්මට. අත්තම්මට අත්තප්පට තාත්තට මේ ගහලා තියන්නේ වැටපාවරේ දිහා වැටෙන. ගෙම්බයයි මරුවොත් විසයි යන්නේ. වැටිච්ච තැනින් එහෙම්ම ආපහු හැරෙනවා. හැරිලා ඇයි පිල්ලම් කොටලා බලනවා. මං යන්නේ මගේ මෙව්වා කියලා ආපහු එනවා පුතා පැන ගෙදෙට්ට. මේක තමයි තිරිසංගත ලෝකේ. මිනිස්සු කරන පාපයට අනුව කරන අකුසලයට අනුව ආපහු එනවා. මම සත්‍ය කතා දෙකක් කියන්නම් මේ ලංකාවේ මේවා යට ගිය දවස් බරණැස් නුවර එව්වා නෙමෙයි. මේ දවස් ශ්‍රී ලංකාද්වීපයේ අරකා රජකම් කරන කාලේ සිද්ධ වෙච්ච කරුම කොකද? අරකා අපේ කොල්ලෙක් ඒ පැත්තේ කර්ම රෝගයක් තිබ්බ ළමයෙක් හිටියා. ඒ රෝගය හැදුනොත් ඒකාන්තයෙන් මැරෙනවාමයි. හොඳ කරන්න බෑ. හැබැයි ගොඩාක් දුක් විඳලා තමයි මැරෙන්නේ. මේ කොල්ලා හැදීගෙන වැඩිගෙන තැනීගෙන ආවා. නානාවිද සල්ලි තිබ්බ හින්දා වෙදකනුත් කළා. කොල්ලා දන්නවා රෝගේ තියෙන බව. තරුණ වයසට එනකොට අරක්කු වලට ඇබ්බැහි වුණා. හොඳටම ඇබ්බැහි වුණා. අනේ ඔය අල්ල පනල්ලේ මේකාගේ ලෙඩේ පිළිබඳව නොසලකා කොහේදෝ ගෑනු ළමෙක් මේකාව කසාද බැඳලා කියමුකෝ. ඒ වෙලාවේ දෙමව්පියෝ සතුටු වුණා. කොල්ලා ලෙඩින් වුණත් කසාදයක් බැඳගත් එක හොඳයි කියලා. දැන් සිද්ධ වෙන්න යන ඉරණම ගැන තැකීමක් නෑ. කසාදයට කියපු එක තමයි සතුට. තව ලොකු හානියක් මේ සමාජයේ ඉදිරියේ වෙනවා කියලා දැක්කේ නෑ. කොල්ලා අරක්කු බොනවා එකක්, කර්ම රෝගයක් තවත් එකක්. පෞල් ජීවිතයක් ගෙවන්න බෑ. නමුත් ඒ තියෙද්දි දෙමව්පියෝ කැමැත්තෙන් අර ප්‍රේම සම්බන්ධය කරලා දුන්නා. බේබදුකම ඇතෑරියේ නෑ. මේකගේ කුකුල් පැටව හිටියා. කුකුල් පැටව තුන් දෙනෙක් බැල්ලියක් කාලා. මන්දක් ගහලා ඇල්ලුවා බැල්ලිය ගස් බැන්දා. ගස් බැන්දලා මේකා ගිහිල්ලා බිව්වා. රෑ 12 ඉතර වෙනකන් ඉඳලා ආවා. හොඳටම වෙරි. ඇවිල්ලා අර බැල්ලිය අල්ලගත්තා. පිටිපස්සේ කකුල් දෙකෙන් අල්ලලා මේ මෑංග වටේ කරකලා පිටිය ගහනවා. ඔළුව පැත්ත.
මෙහෙම දෙපාරක් විතර ගහලා පුතා කරකනකොට අස්ලාම් කියන්නේ මෙහෙම රවුමක් ලේ නහයෙන් කටෙන් විසි වෙන ලේ මෙහෙම වටේට වැටෙනවා මේක කරක ගහනවා මහ රෑ 12ට විතර යුද්ධයක් වාගේ මිනිස්සු අහල පහලයි නැගිටලා බලනකොට මේක මේ වැඩේ කරනවා බලාගෙනම ඉන්න බැරි තැන මිනිහෙක් ඇවිල්ලා මොකද අඩේ පිස්සෝ තෝ කරන්නේ මේ කියලා අත් දෙකෙන් අල්ලාගෙන අත් දෙක හොල්ලනකොට උන්දවත් අල්ලු කරලා අන්තිම පාරත් බිත්තියේ ගහලා හොඳ දැම්මා බැල්ලි මරුණා අවුරුදු දෙකක් ගියා අවුරුදු දෙකක් ගත වෙනකොට කොල්ලට අර කර්ම රෝගය උස්සන්න වුණා කර්ම රෝගය උස්සන්න වෙලා බැල්ලිව විසිකා අවුරුදු දෙකක් ගත වුණා තද්ද කර්ම රෝගය ආවා කොල්ලා ඉස්පිරිතාලේ නතර වුණා මගේ යාළුවෙක් ළඟ හිටියේ මැරෙන්න පැයකට විතර කලින් කොල්ලට ප්‍රകൃතියක් ආවලු සිහියක් ආවලු සිහියක් ඇවිල්ලා වටපිට බැලුවලු වටපිට බැලලා අම්මා කියලා හයියෙන් කෑ ගැහුවා කෑ ගහලා කොල්ලා අර ඇඳේ ගැහෙන්න ගත්තලු බැල්ලි කියනවා තුස්නීම් භාවයෙන් කොල්ලා පණින්න හදනවලු ඇඳෙන් බැල්ලියේ කොල්ලට පයින් බලන්න කරුමේක මහත මේ මරණාසන්න මොහොතේ අර පාප කර්මය කොල්ලගේ හිතට වැටුණා බැල්ලි පිස්සු හැදිලා ඇවිල්ලා මූට කණ්ඩ පයින්නවා වාගේ පේනවා බැල්ලිගෙන් බේරෙන්න මූ පනින්න හදන්නේ කොහෙද ඉන්නේ දැන් තිරිසන් ලෝකේ පුතා මරණයත් සමගම කොහෙද ගියේ තිරිසන් ලෝකේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ළඟදී අපවත් වුණා සබරගොම් පළාත ඒ හාමුදුරන්ටත් ඔය වාගේම මැරෙන්න දවස් දෙකක් තියෙද්දි කක්කුස්සියේ බාත්රූම් එකේ තියාගෙන ඉද්දි ඔය පිස්සු ආවා. දිග කතාවක් මම මේ කෙටියෙන් කියන්නේ. නපුරුකම් දුෂ්ටකම් ලෝභකම් කරගෙන පන්සලේ ගැටමුඩි ගහලා පොදි ගහගෙන හම්බ කරලා පරම්පරාවට කමුර ඉඳලා මැරිච්චාම සිද්ධ වෙන කරුමෙමි. හාඳුරුවෝ වැසිකිළිය තියාගෙන හිටියා සිහිය ටිකක් විකල් ඇඟපත ඔක්කොම පන නැහැ කොමඩ් එකේ ඇතුළට වැටෙනවා තියලා අයින් ගෝලියෝ මෙහෙම අත් වලින් අල්ලගෙන කකුල් වලින් අල්ලගෙන තමයි වැසිකිළිය තියන් හිටියේ එක පාරටම හාඳුරුවෝ බය වුණා කක්කුස්සි බය වෙලා කියනවා මේ දෙන්නත් ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේලා වටපිට බැලුවලු කවුරුත් නැහැ බාත්රූම් එකත් වහලා අපේ හාමුදුරනේ කලබල වෙන්න එපා බාත්රූම් එක වහලා තියෙන්නේ අපේ හාමුදුර වැඩ ඉන්නකෝ නෑ උන්වහන්සේ මේ බලන්න මේ නූල් පොටක්වත් නෑ ඇඟේ මේගොල්ලෝ මේ ජරා කරනවා ඇවිල්ලා ඒගොල්ලොත් කකුස්සි යනවා වාගේ ඉන්නවලු කවුද කියලා ඇහුවා ඒ පන්සලේ අවුරුදු 20කට කලින් අපවත් වෙච්ච හාමුදුරුවරු දෙන්නෙක්ගේ නම් දෙක කියනවලු පුතා. ඔව්. විමල රතනයි සුමන රතනයි කියනවලු ඉන්නේ ඉඳගෙන. කක්කුස්සි යති. ඒගොල්ලෝ මැරිලා අවුරුදු 20යි. කොහෙද ඉපදිලා තියෙන්නේ? ඉපදිලා තියෙන පන්සලේම කක්කුස්සියේ. චුට්ටක් වෙලා මෙහෙම බලාගෙන හිටියලු බය වෙලා. ඒකොල්ල ආය කෑ ගහනවලු සී උන්නාන්සේ මේ බලන්න මේ දෙන්න මං ජරා කරනේවා අත දාලා කනවා අර ලෙඩින් ඉන්න හාඳුරුව ජරා කරනේවා අර පෙරේතයෝ දෙන්න අත දාලා කනවලු අසූචි කනවා කලින් කාලා තිබ්බේ මොනවද පන්සලේ ඉඳගෙන දානේ වැළඳුවේ ඔව් ආවාස ගෙවල් පරිහරණය කළේ සිවුරු පෙරිකර පෙරෙව්වේ ඇඳ පැලන්නේ සිව්පසෙන් යපුනේ මිනිස්සු වන්දනා කළා මිනිස්සුන්ට බණ කිව්වා මං කිව්වා නේද රංගපාලා වැඩක් නැහැ කියලා අම්මට දුක හිතෙන්නේ නැති මම මේ ෆෝන් එක පාවිච්චි කළාට බැන්නට අපි රංගපාලා වැඩක් නැහැ අම්මා ඇත්තට මුණ දෙන්න ඕන මේ ලෝකෙ
අපි යන ගමන අපි තේරුම් අරන් ගියේ නැත්නම් අපි අතරමං වෙනවා. පන්සලේ හාමුදුරුවෝ මැරිලා කප්පුසියේ ඉපදිලා. මැරෙන්න හදන එක්කෙනා පෙරේතොත් එක්ක ගනුදෙනු. දැන් අර පෙරේතෝ දෙන්න මෙයාට පේනවා කියන්නේ එයාලත් එක්කනේ ගනුදෙනු. මැරිලා යන්නේ ඒ අතරට. එහෙනම් ගිහිවත් පැවිදිවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම ඔබ අප ලෞතුරා තථාගතමාමේනී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ දර්ශනයෙහි මෙච්චර කාලයක් ඔබට එපා කියලා අනුදැන වදාළ යම් පාපයක් කරලා තියෙනවා නම් ඒකෙන් අත මිදෙන්න දැනට ඔබ පව් කරනවා නම් ඒක නවත්තන්න වීරිය කරන්න සුගතිගාමී ලෝකයකට යන්න වෙර වඩන්න අපිට වැරදිලා තියෙන්න පුළුවන් පෙරදිලා තියෙන්න පුළුවන් හැබැයි වැරදි නිවැරදි කරගෙන පෙරදුණු ලෝකේ දිනන්න අපිට පුළුවන් අඟුලිමාල කුමාරයා ඇතරුණා නම් මහා යක්ෂයෙක් හැටියට ලෝකයේ විනාශකාරී තැනකට යනවා රාජ්‍යරුව හේවායෝ යොදලා තිබ්බේ අල්ලලා මරන්න අඟුලිමාල කුමාරයා ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා අඟුලිමාල අහිංසකම වෙනවා. ඒ අහිංසක කුමාරයා පැවිදි වෙනවා. අඟුලිමාල මහා රහතන් වහන්සේ හැටියට ලෝකයම වන්දනා කරන තැනකට එනවා. වරද අතෑරුණා. නිවැරදි ගමනකින් ලෝකය දිනුවා. අර වයම පළාතේම අඟුලිමාල මහා සෑය බඳවුවා. බලන්න මේ මිනිස් ලෝකයේ පුතා අපට යා හැකි දුර හිතුවොත් නිර්මාණය කළා. ඒකට මහන්සි වෙන්න. මේ ලංකාව විනාශ වෙලා තියෙන හදන්න බෑ කියලා කියන්නේ. කවුද කියන්නේ? මේ තරම් සම්පත් තියෙන රටක් ලෝක සිටියේ නෑ. වාසනාවන්ත රටක් ලෝක සිටියේ නෑ. හැබැයි ඒකේ ඉන්නේ උන්ගේ අවාසනාව තියෙන්නේ. ඒකේ ජීවත් වෙන උන්ගේ අවාසනාව. පාලකයන්ගේ, පූජකයන්ගේ, රටවැසියන්ගේ නොමනා වූ ගමනේ තියෙන අවාසනාව මේ තියෙන්නේ. ඒ හින්දා අද නිවැරදි මිනිහෙක් ඉදිරිපත් වුණොත් මේක හදන්න පුළුවන්. ඔව්. ඒක හදන්න පුළුවන්. ලස්සන කරන්න පුළුවන්. අවබෝධයයි ඕනේ. එතෙන්ට එන්න මහන්සි ගන්න. කළ වැරදි නවත්තන්න. මොකක් හරි තියෙන්න පුළුවන්. ඇහැ රවට්ටලා, කන රවට්ටලා, නහය රවට්ටලා, දිව රවට්ටලා, මේ ශරීරය රවට්ටලා, මනෝභාවය රවට්ටලා ඔබ අපාගාමී කරන මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකේ ඉන්ද්‍රියම් පිනවන්න ඔබ මොන යම් වරදක් කළාද ඒ වරද නවත්තන්න වීරිය කිරීමෙන් නිදොස් ගමනකට මඟ පෑදෙනවා. මම පෞගිය දවස්වල මොණරාගල බණකට ගියා. ඒ අනුකට මට ගිලම්පස හදලා තිබුණේ පොලිස් ස්ථානයක. මම සාමාන්‍යයෙන් ආවට ගියාට හිතවත්කම් තිබ්බාට උදව් උපකාර කළාට ගම් රටවල් වල ගෙවල් වලට යන්නේ නැහැ. සුවිශේෂීම යම් තැනක් තිබුණොත් එතෙන්ට යනවා හැර මම යන්නේ. මගේ ගෙදරවත් මම යන්නේ. දැන් අවුරුදු 25ක් විතර මම මගේ ගෙදරට ගොඩ වෙලා ආවා. සහෝදරයෝ 9 දෙනෙක් ඉන්නවා. 9 දෙනාගේම ගෙවල් වලට මම ගිහිල්ලා නැහැ. මම යන්නේ. මට ඒක මානසික වදයක්. ඒ නිසා මම ඈතින් ඉන්නවා. මිනිස්සුත් එක්ක ළඟ සබඳතා තිබ්බාම ඒක ගැටලුවක් වෙනවා. ඒ නිසා මම දුරින් ඉන්නේ. පින්නතුනේ මම ඒ නිසා පොලිස් ස්ථානේ ගිලම්පස හදන්න කිව්වා. ගේ හදන්න එපා කිව්වා. ගෙදරක හදන්න එපා කිව්වා. ඒකවල මම යන ගමන් ගිලම්පසට යනකොට OIC මහත්තයා හිටියේ නෑ. මං ගියා කියලා ආරංචියට ඉක්මනින් ආවා. මනුස්සයාට හොඳටම හැටි. මම මොකෝ මහත්තයා අක්කරයක් බිම් පෙල්ලුවා වගේ හැටි දාගෙන අනේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕන මේ ටිකේම දුවනවා ඉවරයක් නැහැ. මං හැයි ඒ ගමන කිව්වා අර එහා පොලිසිය OIC
යුද හමුදාවේ කොල්ලෙක්ගේ ගේකට රිංගලා. ඒ යුද හමුදාවේ කොල්ල හැංගිලා ඉඳලා මෝල් ගහෙන් ගහලා ඔළුව කුඩු කරලා. බලන්න. ඕවයි රිංගලා තියෙන පුතා හොර බඩු හොයන්. කාලා මිලවත් යවලා නැහැ ඌම ගිහින්. හොර බඩුවක් තිබිලා නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඒකොල්ල ගිහිලා කොල්ල පොලිසියට ගිහිලා කල්තියක් කියලා තියෙනවා. මහත්තයා මාත් රජයේ සේවකයෙක් ඔබ තරම් ඉගෙනගෙන නැතුවාට මට ලැජ්ජ බය තියෙනවා. ඒ හින්දා ගමේ කයි කතන්දර කියනවා. ඔබතුමා රාජකාරියක් කරනවා නම් රාජකාරිය කරගෙන යන්න මගේ අහිංසක පෞල් ජීවිතේ විනාශ කරන්නේ නැතුව මං දෙපාරක් කියන්න එන්නෙත් නෑ කියලා කිව්වලු. එතකොට ඇඟිල්ල දික් කරලා කිව්වලු කන පැලෙන දෙකක් ගහලා කූඩුවට දාන්න ඉස්සෙල්ලා ඵලයක් හොයන්න කියලා. ඒ ගමන කොල්ලා එළියට බහලා ආවාලු දැඩි අදිෂ්ඨානයක් හිතේ තියාගෙන. මම්ම විසඳ ගන්නවා මගේ මේ ගැටලුව කියලා කොල්ල ඇවිල්ලා වැඩට යන විදිහට ගෑනිට අඟවලා ගියා. යාළුවෙක්ගේ ගෙදරක ඈත නතර වුණා. රාත්‍රියේ ඇවිල්ලා වැටේ හැංගිලා ඉන්න ගස්වල බලාගෙන ඉන්නවා. එනින් ගමන් හොඳ මෝල් ගහක් හයිය ඇති එකක් ගෙනල්ලා වැටේ තියලා තිබ්බා. දවස් 3ක් විතර යනකොට මේක ආවා. වාහනේ නවත්තනකොටම අරුන්ද ඇවිල්ලා දොර ඇරියලු. ප්‍රිය මනාප සුන්දර ප්‍රීතිමත් පෙම්වතා එනවා. ඔව් මිනිහා ඇති එනකොට ওই දොර නිකන් වහලා තියන්නේ. අරගෙන එනවා. ආයි වඩම්මන්න කවුරුවත් නැහැ. මිනිහට කියන්නේ හොර මිනිහා එනකොට ඕ සොයිබේ කරකනවා කිරි කිරි ගන්නවත් නෑ අප්පා. ඔව් ඒකොල්ලා මන මාල හිනාවක් පාලා අරකගේ පාත්තට තට්ටුවක් දාලා හුරතල් කැන්දාගෙන යනවා ගෙට. එකියක් හරි පිල්ල වත්තේ ඉන්නවා නම් මම මේ දැනෙන්න කියන්නේ. ඔව් 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 විසාකාව අතරේ උමයන්ගනාව අතරේ පත්තිනි අම්මලා අතරේ මේ જાතියේ එකියක් හරි ඉන්නවා නම් මේකේ ඉරණම දිහා බලලා තීරණය කරපන් හෙට නවත්තා ගන්න. එහෙම නැත්නම් උඹෙත් හොම්බකට මේකී වගේම සමතලා වේ. යම් දවසක සමතලා නොවි වසංගාගෙන රංගපාමින් ගිහිල්ලා ආන් අර දැන් පොර කෑවේ ආන් එතෙන්ට එන්න කරුමයක් තමයි ඔය තියෙන්නේ. බලු වැඩවල ප්‍රතිඵලයේ බලු. කොල්ලා ආවා බහැලා ගහෙන් මෝල් ගහත් කරේ තියාගෙන දොර තල්ලු කරගෙන ගෙට රිංගුවා. උගේ ඇඳේම බුදියාගෙන හිටියාලු මේක. ඕ අයිස් ගහලා තියෙනවා පුතා ගැහිල්ලක්. දෑත බදලා ගහලා ඇඳේ වියලේ වැදිලා ඇඳ වියලක් කැඩිලා මෝල් ගහ දෙකට කැඩිලා ඕ අයිස්ගේ ඔළුවට වැදිලා තියෙනවා නැගිටින්න බැරි වෙනවා. අතේ ඉතුරු වෙච්ච මෝල් ගස් භාගෙන් තවත් දෙකක් ඔළුවට ගහලා කුඩු කරලා ඔළුව. අත් දෙකක් කඩලා කකුල් දෙකක් කඩලා. මෙහෙම හැරිලා බලනකොට ගෑණි ඉන්නවලු බිත්තියට හේතු වෙලා තුස්නීම් භාවේ. මොකවත් දන්නේ නැහැ. මෝල් ගස් භාගෙන් ගැහුවලු පුතා අත් දෙකක් කඩාගෙන ගිහිල්ලා මට අර ඕයිසි මහත්තයා කිව්වා දත් දෙකක් කාමරේ තිබ්බා කියලා. දත් දෙකක් තිබිලා 30ක් අරන් පැනලා 32යි තියෙන්නේ 30ක් අරන් ගිහින් දෙකක් වැටිලා මං හැව ඉතුරු 30 ඕවාචි මාස්ටර් ගානක් නෑ කතාව ස්වාමීන් වහන්සේ කිව්වේ මං කිව්වා දෙකයිනේ වැටලා තියෙන්නේ ඉතුරු 30 ඒකේ අරන් යන්න ඇති මං කිව්වා ඒක හොඳයි දැන් එක දෙක ගලවන්න කාලය තව තියෙනවනේ අවුරුදු 27යිනේ ඉතුරු කාලය ඇතුලේ ඒ ටිකත් ගලවයි එතකන් ඔහම යයි බලන්නකෝ මේ පෙරේත සමාජය ඇතුලේ තමන්ගේ විවාහපත් බිරින්දෑ ඉඳිද්දී OICට දරුවෝ ඉඳිද්දී කරමත්තට ලොකු වෙලා මේ සුන්දර වාසනාවන්ත
බාර දුර උතුම් වෘත්තියක් හම්බෙලා නිල නාමයකින් අධිපතියෙක් හැටියට පළාතක සේවය කරන්න මේ තිබ්බ ගෞරවයන් සියල්ලම නොපෙනී යුතුයකම් සියල්ල නොපෙනී වසඟයටගත් මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකේ කාමුකය සැපතට තිබ්බ ගිජුවට අනවශ්‍ය ගමනක් ගිහිලා කරපු අපරාධේ ප්‍රමාණය ඒ පවුලම ඉවරයි හතර වර්ගයේම ඉවරයි වැදුව අම්මට පාරට බහින්න බෑ හැදුව තාත්තට පාරට බහින්න බෑ ගෑණිට දරුවන්ට පාරට බහින්න බෑ මෙතන මේ අහිංසක පුංචි දරු පවුලක් ඉවරයි ශ්‍රී ලංකා පොලිසියේ අභිමානය ඉවරයි මේ ශ්‍රී ලංකා දීපයේ තියෙන අභිමානය ලෝකය මානවයා ඉදිරියේ ඉවරයි මේ විදිහේ මහා විනාශයක් කරන්න එක පුජ්‍යලයකගේ දෙන්නෙකුගේ කැත චේතනාව කොච්චර බරපතලද කියලා බලන්න අවාසනාවන්ත මේ අවාසනාවන්ත මිනිස්සු ගන්නා තීරණ පුතේ රටක ජාතියක දේශයක විනාශය විතරක් නෙමෙයි තමන් සංසාර ගමනේ අතරමං වී නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපා දුගතියේ වසර දසදහස් ගණන් ලක්ෂ ගණන් දුක් විඳින්න හේතු වෙන කර්මයක් නිසා මෙච්චර කාලයක් කරපු පව් නවත්තන්න වීරිය කරන්න මම මේ එකක් දෙකක් තමයි ඔබට විස්තර කරන්නට යෙදුනේ අපි කරන පව් ඔබ කරන පව් ඔබයි දන්නේ හොරකම් කරනවාද නැද්ද සත්තු මරනවාද නැද්ද කාමයේ වරදවා හැසිරෙනවද නැද්ද බොරුවෙන් ලෝකේ රවට්ටනවද නැද්ද මද්ද්‍රව්‍ය ගන්නවද නැද්ද කේලම් බොරු හිස් වචන සම්පප්පලාප මේවා දොඩනවාද ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මදමාන ගති වලින් යුක්තද ඔබ හොඳට බලන්න අම්මාට වද දෙනවාද තාත්තාට වද දෙනවාද මව්පියන්ට නොසලකනවාද බිරිඳට නොසලකනවාද සැමියාට නොසලකනවාද ඔබ හොඳට බලන්න ඔබ කරනවා නම් යම් ඒ වරදක් ඒ වරදෙන් අත මිදෙන්න වීරිය කරන්න වෙලාව ඉවරයි මම වීරිය දෙකක් ඔබට කිව්වා තව දෙකක් තියෙනවා මම මේ දෙකම එක උඩ තියලා කියනවා දෙක ලේසි කියන්නේ තුන්වෙනි වීරිය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න ඔබ වැඩි හිටියෝ හිටවාපු පොල් ගස්වල පොල් කකා ඉන්නවා මිස පොල් පැලයක් හිටවලා නැත්තම් හිටවන්න නොකරපු හොඳ වැඩක් කරන්න වීරිය කරන්න ඔබ බලන්න ඔබ තරුණ දරුවෙක් හැටියට ඔබ ඔබේ ගේ වත්තේ ගස් කීයක් හිටවලා තියෙනවද බලන්න ඒ ගහක කොලක අවුරුදු 4-5ක් යනකොට ගෙඩි හැදිලා බර වෙලා තියෙනකොට පුදුම සතුටක් නෙන්නේ නේද අප්පච්චි එහෙම සතුටක් එනවනේ මතුවලා එනවනේ එහෙම දකින්න ඔබට හිත තැනිලම නැත්තම් මේ විශ්වයට බරක් වෙලා ජීවත් නොවි අපෙන් පස්සේ මේ ලෝකයට අපිට වන්දනා කර කර කන්න බොන්න ඉන්න පුළුවන් ලස්සන ශ්‍රී ලංකාවක් හදලා තියලා මැරෙන්න මෙච්චර කාලයක් නොකරපු හොඳම දේ කරන්න ඡන්දේ පාවිච්චි කරන්නලු මොනවාද හොඳම දේ වැව්වේ නැත්තම් වවන්න මව්පියන්ට උපස්ථාන කරුවේ නැත්තම් උපස්ථාන කරන්න පන්සලකට දන් දුන්නේ නැත්නම් පන්සලකට දන් දෙන්න මේ වාගේ සුන්දර ලස්සන ආධ්‍යාත්මීය වැඩක් දිවිහිමියෙන් කරලා නැත්නම් බලන්නකෝ අද දැන් මේ පන්සල හදලා අවුරුදු 50ක් විතර ඒ අවුරුදු 50ක් විතර කාලයට මෙහෙම එකක් වෙලා නෑලු චාමර පුතාට
අපි ආශ්‍රය නිස්රය කරන්නේ හම්බ වෙලා මගෙත් එක්ක ධර්ම දේශනාවලට ගිහිල්ලා වාඩි වෙලා බණ අහලා ලබාගත් මුවහත් කරගත් ආධ්‍යාත්මය තමන්ගේ ගමේ පන්සලේ තමන්ගේ 35 වෙනි ජන්මදිනය නිමිති කරගෙන මෙහෙම එකක් කරනවා මං කියලා හිතලා කවදාවත් චාමරගේ ජීවිතේ කරලා නැති චාමරගේ අම්මගේ අප්පච්චිගේ ජීවිතවල වෙලා නැති මේ ගමේ මේ පන්සලේ වෙලා නැති සුන්දර දිව්‍ය ලෝකයක් වාගේ එකක් තන ආධ්‍යාත්මයෙන් පෝසත් වෙන්න සද්ධර්ම දානයක් පිදීමේ මහා ආනිසංසයට කර තිබ්බනේ නොකරපු හොඳ වැඩක් කරමින් ලෝකයට ආදර්ශ සම්පන්න බවක් පෙන්වා දී තමන්ගේ ජීවිතයට සසර වසන තුරු නිවන් දක්නා ජාති දක්වාම සැපඵල ලබා දෙන උතුම් පුණ්‍ය ධර්මයක් කොල්ලා කළේ උතුම් පින්කමක් කොල්ලා කළේ ඇයි අපි හිතුවොත් අපිට බැරිද ඔබේ පන්සල තියෙනවා වයසක ලොකු හාමුදුරු කෙනෙක් ඉන්නවා ඔබේ පන්සලේ ඒ ලොකු හාමුදුරුවෝ හෙට අනිද්දා අපවත් වෙයි එතකොට ආය කොහෙන් හරි හාමුදුරු කෙනෙක් හොයාගෙන ඇවිල්ලා තියා ගන්නවා හාමුදුරුවනේ ඔබට එහෙම හිතෙනවා ඇයි ඔබේ දරුවෙක් ශාසනයට පූජා කළා නම් ඔබ පැවිදි වුණා නම් කොච්චර වටිනවද සතුටින් ඉන්න ලැබෙයිද කොච්චර පින් සිද්ධ වෙයිද ලෝකයා වන්දනමානන කරයිද පුද පූජා පවත්වයිද මේ ඉන්න සෑම දෙනා අතරේම ගිහි පැවිදි සියලු දෙනා අතරේ වාසනාවන්තම සන්තෝෂෙන්ම ඉන්න මිනිහව තෝරමු බලන්න මේ මෙතන ඒ තේරෙන එකම පින්ම තමයි සන්තෝෂෙන් ප්‍රීතියෙන් ඉන්න කෙනා එම ගැටලු නැහැ නිදහස් මට දායක සභා නැහැ රැකී ආරක්ෂා නැහැ තාන්න මාන්න නැහැ පදවි නැහැ මේවා මොකවත් නැති නිදහසේ ඉන්න මට අතින් අතෑරපු කුරුල්ලෙකුසේ නිදහසේ ඉගිල්ලෙන්නයි තියෙන්නේ ලෝවට ඉගිල්ලෙන ගමන් අනිත් අයට සතුට සැනසීම ප්‍රීතිය ඇති කරවමින් යහපත් මඟ පෙන්වමින් මට පියාඹන්නයි තියෙන්නේ ඒ හින්දා ප්‍රීතියෙන්ම ඉන්නේ ඔබට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා ඇතුළෙත් ගැට පිටත් ගැටවල ගැට හිරවෙන ප්‍රශ්න වැලයි එකක් ලියන්න හදනකොට දෙකක් තද වෙනවා එහෙම තියෙන්නේ හැබැයි අපට එහෙම නෑ අපි නිදහස් ඒ නිදහස් තැනට එන්න කාටවත් හිතෙයිද හිතෙන්නේ දත් මිටි කාලා කුලල් කාලා ඔට්ටු වෙලා ගෑණියෙක් ගන්න හිටිච්ච දවසේ මහාන වෙන්න හිතුණා නේද ඒ දවස්වල හිතන පුදුම සැපක් පුදුම සතුටක් සැපතක් තියෙන එකක් ඒ හින්දා මං කසාද බඳින්න ඕනේ ඒ කියලා අම්මලා තරහ කරගෙන තාත්තලා තරහ කරගෙන වැඩිහිටියෝ තරහ කරගෙන තමන්ගේ බලාපොරොත්තුම ඉෂ්ට කර ගන්නවා කියන මහා බාර දූර දැක්ම ඇතිව ඔබ කරගහුවා මොක්කට හරි දැන් සැපයි දැන් මං අර කියපු තැන නේද අන්තෝ ජට ඇතුලේ ජට බහි ජට පිටත් ජට පිටේවයි ඇතුලේවයි දෙකම එකට පටලවිලා පුතා ගැටලු කොට ජටාය ජටිතා පජා පෞද්ගලික ප්‍රශ්නයි බිරිඳගේ ප්‍රශ්නයි නන්දම්මලාගේ ප්‍රශ්නයි මාමණ්ඩිලාගේ ප්‍රශ්නයි අම්මගේ අප්පච්චිගේ ප්‍රශ්නයි සහෝදරයන්ගේ ප්‍රශ්නයි හදාපු දරු කටවුන්ගේ ප්‍රශ්නයි සමාජගත සිද්ධි වටේට එව්වයි පුදුම ප්‍රශ්නනේ මරණාධාර සමිතිය මෙහෙන් ඇඟිලි ගහනවා ජීවිතේට ආහාරයෙන් පන්සලේ සමිතිය ඇඟිලි ගහනවා ජීවිතේට
රැකී ආරක්ෂා කරන තැනින් ඇඟිලි ගහනවා ජීවිතේට. ඒ මදිවට ගෑණි ඇඟිලි ගහනවා, මිනිහා ඇඟිලි ගහනවා, දරුවෝ ඇඟිලි ගහනවා. ඉස ගිනිගත් මිනිහෙක් වාගේ වෙච්චාම ගෑණි කතා කරනකොට තමසට පිස්සු දායිද? මට තියෙන වැඩත් එක්කන් ඔව්ව ඔක්කොම කරන්න පුළුවන්. හිතනවා කොට ටිකක් කියනකොට ගෑණිටත් කේන්ති යනවා. මං අදද කිව්වේ ඊයේනේ කිව්වේ මේවා නෑ කියලා. තමස පිස්සෙක් වාගේ නේ අයිති කතා කරන්නේ. ගෑණි කියනවා මිනිහට පිස්සු කියලා. මිනිහා කියනවා ගෑණිට පිස්සු කියලා. ඕක දිහා බලාගෙන ඉන්නකොට දරුවෝ කියනවා අම්මා අප්පච්චි දෙන්නට පිස්සුද මන්ද මේ අහල පහල මිනිස්සු ඉන්නේ. දරුවෝ කියනවා දෙමව්පියන්ටම පිස්සු කියලා. එතකොට අම්මලාට අප්පච්චිලාට කේන්ති ගියාම ඒ අය බයිනවා. තොපි දන්නේ නැහනේ අපේව. උදේ ඉඳලා රැ වෙනකම් ඔට්ටු වෙලා මේවා නිකන්ද හම්බෙන්නේ. උඹලට අරකට ඕන මේකට ඕන කියලා කියනකොට අපිට දෙන්න විතරයි තියෙන්නේ. තමසලාට පිස්සුද තියෙන්නේ මේවා නිකන් හම්බෙනවා. දැන් ගෙදරටම පිස්සුනේ පුතා. ගෙදරටම පිස්සු ගෑණි කියනවා මිනිහාට පිස්සු කියලා, මිනිහා කියනවා ගෑණිට පිස්සු කියලා. දෙමව්පියෝ කියනවා දරුවන්ට පිස්සු කියලා, දරුවෝ කියනවා දෙමව්පියන්ට පිස්සු. ඇයි මේ? ගලපාගෙන නැහැ. බෙදාගෙන නැහැ. විසඳගෙන නැහැ. ප්‍රශ්න. ඕක විසඳෙන්නේ නැහැ. ගිහිගේ ගිනි ගයක්සේය. නිතරම ඇවිලෙන සුළුයි. ඕක තමයි ඇත්ත. ගිහිගේ ගිනි ගයක් වාගේ ඒක නිතරම ඇවිලෙනවා. පත්තු වෙනවා. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි හින්දා. මෝඩකම වැඩි. මෝඩකම හින්දා මේ කුණු වෙලා යන ලෝකයට ලෝභ හිතෙනවා. ලෝභකම හින්දා ඒකට බාධා කරනකොට තරහ එනවා. ද්වේෂය එනවා. එහෙම නැත්නම් පුතා උදාහරණයක් කියන්න. කෙල්ලෙක් එක්ක යාළුවෙක්. දෙමව්පියෝ බයිනවා. ඈකෝ ඉස්කෝලේ යද්දී ඒ වැඩේ කරන්න තියෙද්දි මොකද්ද මේ කරන ගොම් වැඩේ? හතරහන්දි කඩනවා ඔය පැත්තේ ගියොත්. කසාද බඳින්නේ අපෝ අනික් ඒවා කරලා. ඊය බයින්. දැන් තරහකාරයෝ දෙන්නෙක් හැදුනා. ඇයි? ලෝභ හිතනවා පෙම්වතිය අතාරින්න. පෙම්වතිය අතාරින්න ලෝභයි. ඉස්කෝලේ යන වයසේ නොගැලපෙන මෝඩ සිතුවිල්ලකින් පෙම්වතියක් හදාගෙන. ඒකට විරුද්ධයි දෙමව්පියෝ. දැන් ලෝභ හින්දා අතාරින්න තරහ ඇවිල්ලා. මොකද කරන්නේ? ලලු කෑල්ලක් ගත්තා පිළිකන්නේ අඹ ගහට ගියා. හිටපන්කෝ කරන්න හොඳ වැඩි. බෙල්ලට මන්ද දාගත්ත පැන්න බිමට. දැන් රිලව වාගේ ඉන්නවා එල්ලිලා උඩ. බලන්න ජීවිතයක ස්වභාවය. මේ කෙලස් බර ලෝකේ යථාර්ථය ඕක. මම ඔය කියපු උදාහරණෙම නෙමෙයි. ඔයාලා ගෙදර කේන්තියෙන් හේතුව බලන්න. ලෝභකම හින්දා කේන්තිය. ලෝභ උනේ මෝඩකම හින්දා. කුණු වෙලා යන ලෝකෙට. ඒක අතාරින්න පුළුවන් වුණා නම් ලෝභ හිතෙන්නේ නැති වුණා නම් ඉවරයි. හාමුදුරු කෙනෙක් පාංශු කුලකට ගිහිල්ලා එනවලු පන්සලට. හාමුදුරුවෝ බණ පොලේදී කිව්වාලු නිතරම දන් දෙන්න, සිල් රකින්න, හිත ආධ්‍යාත්මයෙන් පුරවන්න. මේ අනිත්‍ය වූ ලෝකේ අතාරින්න. මේ මැරිච්ච මිනිහාට පමණක් නෙමේ මරණය. මේ බණ කියන මටත් එහෙමයි. මේ අයටත් එහෙමයි කියලා බණ කියලා ආවලු. එනකොට ඇබිත්‍යා කලේ බින්දලලු. ඇබිත්‍යා කලේ බින්දලලු. අරකට පුතා තැලුවලු 3 මාසයකට ඇති. හාඳුරුවන්ගේ කේන්තිය 5 වෙනකන් අරුවට තැලුවලු. බලන්න. අර අනිත්‍ය ගැන බණ කියලා, සීලය ගැන බණ කියලා, දන් දෙන එක ගැන බණ කියලා පන්සලට ආපු සංඝයා වහන්සේගේ මැටි කලේ
මැටි කලේ බිඳිලා සංඝයා වහන්සේට වාව ගන්න බැරුව අරුන්ට තඩි ගැහුවා. මෝඩකම හින්දා කලේ බින්දෙන එක සාමාන්‍යයි කියලා දැනුන්නේ නැහැ. ආසා කරපු කලේ බිඳීම නිසා ඇතිවෙච්ච දැඩි ලෝභයට කේන්තියක් ඇවිල්ලා අරුට තලුවා. මේ ලෝකේ ඒ හින්දා පුතේ බලන්න මෙච්චර කාලයක් බලන්න බැරි වෙච්චි හොඳ පැත්තකින් බලන්න. කරන්න බැරි වෙච්ච හොඳ වැඩ ආරම්භ කරන්න මානසිකයි. එතකොට පින්වත් බෝසත් ගමනක් යන්න වාසනාව ලැබෙනවා. අවසාන වීරිය මෙච්චර කාලයක් කරගෙන ආපු යහපත් දේවල් දන් දුන්නා නම් දන් දෙන්න, සිල් ගත්තා නම් සිල් රකින්න, දෙමව්පියන්ට සැලකුවා නම් සලකන්න, කෘතගුණ සැලකුවා නම් සලකන්න, අසල්වැසියන්ට ආදරය කළා නම් ප්‍රේම කළා නම් ආදරය කරන්න ප්‍රේම කරන්න, බිරිඳට ආදරය කළා නම් ඒ ආදරය තව ලස්සනට පවත්වාගෙන යන්න. කැඩීම් බිඳීම් වෙන්න පුළුවන්. නමුත් පවත්වාගෙන යන්න වීරිය කරන්න. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත පැටවුඩ පැනනැවුවා. වැස්ස වහින්නට ඉස්සර ආසේ වලකුලින් විදුලිය කෙටුවා. කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොඩු මල් වැට වට කෙරුවා. තුන් දවසක් අමනාපෙන් සිටි කලු නොකාඩු බැල්මෙන් බැලුවා. පුතා හැම ගෙදරම රණ්ඩු තියෙනවා. අමනාපකම් ඇති. පැලියේ බත ඉදෙන තුරා කියලා කතාවකුත් තියෙනවා. ඒක කෙටි වෙලාවකදී සමනය කරගෙන තුනී කරගෙන අඩුපහඩුකම් අඳුරාගෙන මකාගෙන පින්වත් ගමනක් යන්නයි ඕනේ. දැන් මේ ගෙදර දවස් 3ක් තිබ්බ අමනාපය හතරවෙනි දවසටත් අරන් යන විදියට නෝකාඩු බැල්මක් හෙළුවාලු. හැබැයි හෙළුවාට බැල්ම ඒකේ පිටපැත්තේ මිනිහාට දැర్శණය වෙනවා ලස්සන එළියක්. මොකක්ද? ගෑණි කේන්තිය පෙන්නන්න හැදුවාට පෙනුන්නේ නෑලු. හදවතේ තිබ්බ ප්‍රීතිය වටේට තිබ්බලු විදුලියක් යටුවා. ඇස් දෙක කාන්තිමත්. දෙවෙනියා වෙන්න අකමැති ආරූඪ කරගත් අහංකාරකමක් පෙන්වන්න හැදුවලු. පෙන්වන්න බැරුව ගියාලු. ආනන්දනීය පෙනුමක් තිබ්බලු. ඒ ලස්සන මූණ දැකපු මිනිහට හයියෙන් hina ගියාලු. පුතා ගේ යතු වාව ගන්න බැරි හිනාවක් මිනිහාට ආවාලු. ගෑණි අර හංග ගන්න හදපු එක හංගන්න බැරුව ඇතුලේ තිබ්බ ප්‍රීතිය දෝරේ ගිහිල්ලා පැනලා ලොක්කව බදාගත්තලු. පුතා ගල මතු පිට මල පිපෙන්න මල වට බඹරිඳු නටන් වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවයන් කලු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කලු හිනාවයන් හිනාවයන් කලු හිනාවයන් කලු හිනාවයන්. මොකද්ද කියන්නේ? මෙච්චර කාලයක් තිබුණු නොහොඳ නෝකඩු අමනාපකම් මකා දමා මේ ආරම්භ කරන ලද අපි දෙදෙනාගේ පැවතිච්ච ප්‍රේමයේ සොඳුරු බව මරණයෙන් සමුගෙන යනකම් මේ විදිහට මරණ යමු ආමිනේ කියලා කියනවා. අඩුපහඩුකම් ඇති අඩුපහඩුකම් නැති තැනක් නැහැ. ඒවා මකාගෙන ආගමන් මගේ සංස්කෘතිය, ජාතිය, ආගම දහම, දර්ශනය
මේ සියලුම සමාජ ධර්මතාවයන් ප්‍රයෝජනයට ගනිමින් ඒ සියලු පැතිකඩවල ඔබ ආගමන් මගේ සොඳුරුත යහපත් තව නිර්මාණශීලීව පුණ්‍යවන්ත විදියට ඉදිරියට පවත්වාගෙන යන්න වීරිය කරන්න. ඒක තමයි සතර සම්‍යක්පදාන වීරියේ හතරවෙනි වීරිය. නොකල පව් නොකරන්න වීරිය කරන්න, කළ පව් අත්හරින්න වීරිය කරන්න, නොකල හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න, කරගෙන ආපු හොඳ වැඩ නැවත දකිමින් බලමින් තිබුණාටත් වඩා ලස්සනට ක්‍රමවත්ව නොකඩවා ඉදිරියට කරගෙන යන්න වීරිය කරන්න. ඒ සොඳුරු ජීවන ගමන් මගේ ලස්සන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න. ඔබට මට අපට ආධ්‍යාත්මීය අවබෝධය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාචි.